දැන් මේ සෙෂන් එකේ ළමයි කිසිම දෙයක් ට්‍රේඩින් ගැන දන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයකට ට්‍රේඩින් ගැන දන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි හොඳටම දන්න කට්ටියත් ඉන්නවා. ඔය තුන්ගොල්ලම මේ සෙෂන් එකේ ඉන්නවා දැන්. හරි. මේ අපිට එකතු වෙච්ච ඒ ක්‍රවුඩ් එකේ කට්ටිය එක එක විදිහේ කට්ටිය හිටියා. එතකොට ඔය තුන්ගොල්ලම මෙතන ඉන්නවා. දැන් මම ඔය ආකාර තුනටම ගැලපෙන්න මේ සෙෂන් එක කරන්න ඕනේ. හරි මම ගොඩක් කලා සෙෂන් එක ගන්නෙත් නෑ. පැය භාගයක් විනාඩි 45ක් විතරයි සෙෂන් එක කරන්නේ. ඒ කාලය ඇතුළත අර මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට මම අයිඩියා එකක් දෙන්නත් ඕනේ. මැද මට්ටමේ ඉඳලා ආපු කෙනෙක්ට වැඩකට ඇති දෙයක් දෙන්නත් ඕනේ. එතකොට හොඳටම දන්න කෙනෙක්ට වැඩකට ඇති දෙයක් දෙන්නත් ඕනේ. නිසා මේ වෙලාවේ මාකට් එකේ තියෙන අප්ඩේට් එකකුත් අපි අන්තිමට කතා කරනවා. බිට්කොයින් අප්ඩේට් එක සහ ඒ අප්ඩේට් එකකුත් අපි කතා කරනවා. ඊට අමතරව සයිකොලොජිකලි ඔයාලා හදා ගන්න ඕනේ කාරණා ටිකත් කතා කරනවා. මුකුත්ම ඒ කියන්නේ ක්ලාස් එකේ විස්තර බලාගෙන සහ සිග්නල් channel එකේ විස්තර බලාගෙන ඒ වගේ කොහොමද වැඩ වෙන්නේ මොකද කරන්න ඕනේ රිස්ක් මැනේජ්මන්ට් කොහොමද කරගන්න ඕනේ ඒ කාරණා බලාගෙන ආපහු ඉන්නවනේ. එයාලට ඕනේ දේත් බේසික්ම දේවලුත් ඒ ටිකක් දෙනවා. හරි. රයිට්. එහෙනම් අපි දැන් යම් මෙන්න මේ කෑල්ලට මුලින්ම. ඔයාට ට්‍රේඩින් ඉගෙන ගන්න තියෙන්න ඕනේ සුදුසුකම් ටිකක් තියෙනවා. ට්‍රේඩින් වාට ඉගෙන ගන්න ඕන නම්. ඒ තමයි මේ ඉවසීම කැපවීම උනන්දුව කියන එක. අනිත් කිසි දෙයක් ඔයා සල්ලිකාරයෙක් වුණත් වැඩක් නැහැ. හරිද? ඔයාට මොන තරම් এডুকেෂන් ක්වොලිෆිකේෂන් තිබ්බත් වැඩක් නැහැ. මොන දේවල් ඔයාට තිබ්බත් වැඩක් නැහැ. ඉවසීමයි කැපවීමයි උනන්දුවයි නැත්තම් ඔයාට මේ වැඩේ කරන්න බෑ. ඒක තමයි තිත්ත ඇත්ත. හරි. මම මේකේ අමුයෙන් කතා කරන්නේ. හරි. ඒ හන්දා අතිශයෝක්තියෙන් ඔයාලට නිකන් අර සෝෂල් මීඩියා වල දකින්න ගොඩක් දේවල් මෙතන මම මෙතන මේ සාකච්ඡාවේ අපේ යන්නේ නැති වෙයි. හරි මම ඇත්ත කතා කරන්නේ. ඒ ඇත්ත කතා කරනකොට සමහර අයගේ අර හීන බොඳ වෙනවා වගේ එකක් එකපාර එයි ළමයි. හරි. රයිට් ඒ කියන්නේ දැන් ගොඩක් හීන තියාගෙන ඉන්න අය ඉන්නවනේ මේකෙන් වාහන ගන්න බලාගෙන මේකෙන් එක එක දේවල් කරන්න බලාගෙන. ඒගොල්ලන් මට පොඩ්ඩක් දෙන්න පොඩි වෙලාවක්. රයිට් මාව ඇහෙනව නේද? සෝරි ඩිස්ටර්බ් වුණාට. ඇහෙනව ඇති කියලා හිතනවා. එහෙම නැත්තම් කියන්න ළමයි. කවුරු හරි අනික් ඉක්මනට දාමුකෝ. ඇහෙනව නේද? හරි thank you. රයිට් මම කියන්න ගියේ දැන් ට්‍රේඩින් ඉගෙන ගන්න එනකොට අපේ රටේ මාකටිං යන විදිහත් එක්ක ගොඩක් කට්ටිය මේ ට්‍රේඩින් කියන දේ දකින්නේ ඉක්මනට කාර් ගන්න පුළුවන්. නැත්තම් ගෙවල් හදන්න පුළුවන්. නැත්තම් Taman ණය වෙලා ඉන්නවා නම් ඒකෙන් බේරෙන්න පුළුවන් විදිහට තමයි ගොඩක් කට්ටිය මේ ට්‍රේඩින් කියන දේ දකින්නේ. හරි. ඇත්තටම ඔයාලට හිතන විදිහ ඔයාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න මෙතන chat එකෙත් දාගෙන යන්න එහෙම කරන්න පුළුවන්. එහෙම බෑ ළමයි. හරි. එහෙම කරන්න බෑ. මේක එහෙම විෂයක් නෙමෙයි. මේක අපිට අමතර ආදායමක් හොයන්න තියෙන විෂයක්. අන්න මම මුලින්ම ක්ලාස් එක පටන් ගද්දිම මේ සෙෂන් එක පටන් ගද්දි මට කිව්වා තව මගේ බිස්නස් ටිකක් කරගෙන යන ගමන් මම ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉන්නවා කියලා. ඒක තමයි ඇත්ත. හරි. එහෙම නැතුව මම ඉක්මනට මේ ටික කියන්නම්. මේක මම වීඩියෝස් වලත් දාලා තියෙනවා. මට ට්‍රේඩින් වලින් හොයන ආදායම මේක අසීමාන්තිකව හොයන්න පුළුවන් නම් මම මෙහෙම ක්ලාස් කරන්න ඕනේ නැහැ මේ වෙලාවෙන් කරගෙන. හරි. ඒතකොට ඒකෙන් මට එක්තරා සීමාවකට විතරයි හොයන්න පුළුවන්. ඉතුරු ඒවට මම තව මගේ බිස්නස් මොඩල් තියෙනවා. මම ක්ලාස් කරනවා. ක්ලාස් නම් මම අලුතෙන් පටන් ගත්තේ. ඔයාලා දන්නවා මම ගොඩක් මේ ෆීල්ඩ් එකේ කතා කර හිටියට ක්ලාස් කරේ නැහැ. ඒකට හේතුව මම ආස නැහැ. ක්ලාස් වලින් ගොඩ ගියා කියන වචනේ අහගන්න මම ගොඩ ගිහින් තමයි මම ක්ලාස් කරන්නේ. හරි. ඒක ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. හරි. රයිට්. ඉතින් ඔන්න ඔය ඇත්ත තේරුම් අරගෙන අපි සෙෂන් එක පටන් ගමු. හරි. මුලින්ම දැන් මම කැමිකොන් කරන්න ඕන වෙනකොට රයිට් මම කතා කරා මම කවුද කියලා කීවා ඔයාලට ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න තියෙන්න ඕනේ මයින්ඩ්සෙට් එක ගැන අපි කතා කරා මොනවද ඔයාලට තියෙන්න ඕනේ ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න කියලා ඊට පස්සේ රයිට් හරි මේ අප්ඩේට් එක ගැන අපි කතා කරමු දැන් ඉන්නවනේ ආපු කට්ටියත් මේකක් දන්න ඔයගොල්ලන්ට නිකන් හිතන එකක් දාගෙන යන්න බිට්කොයින් මොන වගේ මූවමන්ට් එකක් ඊළඟට ගනීද කියලා ඔයාලා chat එකේ දාගෙන යන්න. එතකොට මේ ප්‍රෙඩික්ෂන් එක දැන් මම මෙතන තියෙද්දි දැන් මේක මෙහෙම මේ කියලා තවත් හැබැයි මට තාමත් හිතෙනවා මේකට එයි පොඩි කරෙක්ෂන් එකක් හරි මෙහෙම ගිහිල්ලා මෙයා මෙතනට එයි කියලා. අපි මේක ගැන අන්තිමට කතා කරමු. හරි. තව විනාඩි 15ක් විතරින් පස්සේ අපි මේ ගැන වෙනම ආයෙ කතා කරමු. රයිට්. නැත්නම් අර මුකුත්ම දන්නේ නැති කට්ටියට මේ වෙලාවේ පොඩ්ඩක් වැඩේ සංකීර්ණ වෙනවා වැඩි. රයිට්. දැන් මම මේක ඕපන් කරේ
ක්ලාස් එකේදී මම කොහොමත් වෙනම බිඳුවේ ඉඳලා මේ මොනවද මේ කැන්ඩල් එක මොකක්ද කැන්ඩල් එක අස්සේ තියෙන්නේ මොකක්ද ඔය හැමදේම බිඳුවේ ඉඳලම කතා කරනවා. දැනට මම ට්‍රේඩින් ගැන මුකුත් වැඩි අවබෝධයක් නැති කෙනෙක්ට පොඩි අයිඩියා එකක් දෙන්නම් මොකද්ද ට්‍රේඩින් කියන්නේ කියලා. මේක හරි සරල විදිහට දෙන අයිඩියා එකක්. ඒ හන්දා ඒ කියන්නේ ලොකුවට විස්තර කරන්නේ නැහැ. හරි සරල විදිහට ඔයාලට මම තේරුම් කරන්නම් ට්‍රේඩින් කියන්නේ මොකද්ද කියන එක ගැන. හරිද? මේ නැතුව මේ තියෙන දේවල් දැකලා බය වෙන්න එපා. මේ හැම දෙයක්ම බිඳුවේ ඉඳන් මේ ටූල් එකක් පවා ඉඳන් හැම දෙයක්ම බිඳුවේ ඉඳන් අපි කතා කරනවා. ඒ නිසා බය වෙන්න එපා. දැනට මම පොඩි අයිඩියා එකක් දෙන්නම්. මොකක්ද මේ ට්‍රේඩින් කියලා කියන්නේ කියන එක ගැන. හරි. ඔයා නිකන් හිතන්නකෝ පොල් ගන්නකො හරි පොල් ඕනෙත් නැහැ නිකන් කඩේ මුදලාලි කරන දේවල් ගන්නකො සමස්තයක් විදිහට හිටියොත් එimhe කඩේ මුදලාලි මොකද්ද කරන්නේ මොනවා හරි බඩු ටිකක් අඩුවෙන් ගෙනල්ලා අපිට වැඩියෙන් දෙනවනේ අන්න ඒ වගේ මේ ක්‍රිප්ටෝකරන්සි කියන જાතිය එයා එකෙන්නේ ලාභය තියාගන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි කියලා જાතියක් තියෙනවා ඒවා අපි කතා කරමු හිමීට මොනවද කියලා මේ සෙෂන් එකේ මම එහෙම යන්නේ නැහැ මොකද මම අර කියන එක එක විදිහ කට්ටිය ඉන්නවනේ එතකොට ඔය මූලික දේවල්ම කතා කරොත් එයාලට බෝරින් වෙනවා හරි ඒ නිසා මේ මම කෙටි අදහසක් දෙන්නම් අර කඩේ මුදලාලි කරනවා වගේ මේ ක්‍රිප්ටෝකරන්සි කියන જાතිය අපිට පුළුවන් මෙහෙම අඩු ගාණකින් මිලදී අරගෙන වැඩි ගාණකින් විකුණන්න. හරි. එතකොට අර තේරෙනවනේ අඩු ගාණකින් මිලදී අරගෙන වැඩි ගාණකින් විකුණනවා කියන්නේ අපිට දැන් ලාභයක් තියෙනවා. ඒ විදිහට ලාභය උපයන්න පුළුවන්. තවත් තමයි මේ ට්‍රේඩින් වල තියෙන දෙයක් දැන් අපිට සාමාන්‍යයෙන් ඒ වගේ තියෙන දෙයක් නම් ඉඳමක් නම් කරන්න පුළුවන් අඩු ගාණින් මිලදී අරගෙන වැඩි ගාණෙන් විකුණන එක. ඒ වගේ මොකක් හරි භාණ්ඩයක් නම් කරන්න පුළුවන් අඩු ගාණින් මේ මිලදී අරගෙන වැඩි ගාණින් දෙන එක. හැබැයි මේ ට්‍රේඩින් වලදී මේ ක්‍රිප්ටෝකරන්සි වලදී අපිට තව මෙන්න මෙහෙම දෙයක් කර හැකියි. රයිට්? මෙහෙම දෙයක් කර හැකි මේ මෙතනින් අපි ගන්න දේ තියෙනවනේ. දැන් මෙතන හිතමුකෝ. මෙන්න මේ වෙලාවේ නම් තියෙන්නේ යම් මිලක මේක තියෙනවා නම් මේ මිල උඩට යයිද පල්ලෙහාට යයිද කියලා ප්‍රෙඩික්ට් කරලා ඒ කියන්නේ අනුමාන කරලා. හරි ප්‍රෙඩික්ට් කරලා අපිට පුළුවන් ට්‍රේඩ් කරන්න. එන්ට්‍රියක් දාන්න. එතකොට උඩට යයි කියලා ගෙස් කරලා අපිට එන්ට්‍රියක් දාන්නත් පුළුවන්. පල්ලෙහාට යයි කියලා ගෙස් කරලා අපිට එන්ට්‍රියක් දාන්නත් පුළුවන්. හරි. ඔන්න ඔය දෙවිදිහට තමයි අපිට මේ ට්‍රේඩින් වලින් ඒ කියන්නේ මුදල් උපයන්න තියෙන. තව ක්‍රම තියෙනවා. හරි. ප්‍රධාන විදි දෙක මේ දෙක. දැනට ඔයා මේ අයිඩියා එක ගන්න. එතකොට අපි ට්‍රේඩින් ඉගෙන ගන්නවා කියලා කරන්නේ මොකද්ද? මේ මිලදී ගන්න හොඳ තැන් කොහෙද? මේ විකුණන්න හොඳ තැන් කොහෙද? ඔන්න ඕක හොයන එක තමයි අපි ඇනලයිස් කරලා කරන්නේ. මොකද නැත්නම් අපිට හිතිච්ච තැන් වලින් මේක ගන්න විකුණන්න බෑනේ. එතකොට ඇනලයිස් කරනවා කියලා කියන්නේ මේ මිලදී ගන්න විකුණන්න හොඳ තැන් අපි බලලා මේ ඒ වැඩේ කරන එක තමයි ඇනලයිස් කරන පාර්ට් එකකින් කරන්නේ. රයිට් මම හිතනවා පොඩි අදහසක් එන්නේ නැති කියලා ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියන එක ගැන. හරි. දැන් ඊළඟට මෙන්න මේ වැඩේදී මෙන්න මේක ගොඩාක් වැදගත් පාර්ට් එකක්. දැන් සබ්ජෙක්ට් එක මේ වෙනකොට දන්න කට්ටියට උනත් මේ කැල්ල වැදගත්. ඒ හන්ද මේක අහගන්න. මම දැන් ලොකුවට අර දන්නේ නැති කට්ටියට පැහැදිලි කරන්න ලොකු වෙලාවක් ගත්තෙත් නැත්තේ ඔයාලා හන්දම තමයි. දන්නේ නැති කට්ටිය බය වෙන්න එපා. මේ හැම දෙයක්ම මම අර කිව්වා වගේ බිඳුව ඉඳන් අපි කතා කරනවා. මම මේ කියන එක අල්ලගන්න. දැන් මම මේ කතා කරන්න යන්නේ ට්‍රේඩින් පටන් අරන් ඉන්න ඔයා. එහෙම නැත්නම් පටන් ගන්න ඉන්න ඔයා. පටන් අරන් ඇඩ්වාන්ස් කියලා කියන්නේ ඇඩ්වාන්ස් කියලා අපි ඇත්තටම ඇඩ්වාන්ස් නම් අපි මේ සෙෂන් එකට එන්න ඕනෙත් නැහනේ. අවංක කතාව. ඇඩ්වාන්ස් නම් මේ වගේ සෙෂන් වලට එන්න ඕනෙත් නැහැ. එතකොට මේ මට්ටමේ නැති අයනේ ගොඩක් වෙලාවට ඉන්නේ. හරි. ඒ හන්දා මේ හැමෝටම වැදගත් කාරණයක් දැන් කියන්න යන්නේ මේක හොඳට අහගන්න. දැන් ළමයි මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකට එන හරි 100 දෙනෙක් ආවොත් එහෙම හොඳට මේක අහගන්න 100 දෙනෙක් ආවොත් එහෙම මේකෙන් කවුරු මොනවා කීවත් 90 දෙනෙක් මොකද්ද වෙන්නේ? හරි. මොකද්ද වෙන්නේ? win the loss ද? දන්න කට්ටියම දාගෙන යන් ඉක්මනට chat එකේ. ඉක්මනට දාමු. 90 දෙනෙක් 100 දෙනෙක් આવොත් 90 දෙනෙක් මොකද වෙන්නේ? ඉක්මනට ළමයි. win the loss ද? ඉක්මනට දාන්න. ඉක්මනට දාමු. 190 දෙනෙක් මොකද වෙන්නේ? හරි. මං කියන එක ඇහෙනව නේද ඔයාලට? loss. right. 90 දෙනෙක් මේ මාකට් එකට එන අයගෙන් 90 දෙනෙක් loss වෙන්නේ. මෙන්න මේ ඇත්ත ඔයාලා තේරුම් ගන්න ඕනේ. හරි. 90 දෙනෙක් මේ මාකට් එකට එන අයගෙන් loss වෙන්නේ. එතකොට ඒකේ තේරුම මේකට එන අයගෙන් ළමයි 10%යි profit කරන්නේ. හරි මේක කියන්න කට්ටිය ගොඩක් මැලි වෙනවා. හරි මේක කිව්වොත් එහෙම ක්ලාස් කරන්න බෑනේ. එතකොට එන්නේ නැහනේ. ඒක එකක්.
හරි සිග්නල් දෙන්න බෑනේ. එතකොට එන්නේ නෑනේ. ඒ උනාට ඇත්ත මේක. හරි. එතකොට මේක කියන්න මැලි වෙන්නේ මේක මෙහෙම නෑ කියන්නේ මම මේ දැන් කියන පාර්ට් එක නොකරන කට්ටිය. හරි. මෙන්න මේක තමයි වලට වැදගත්. මේ ලොකු කතන්දරේ මතක තියාගන්න. එතකොට ට්‍රේඩින් වලට මුලින්ම එන ඔයා කරන්න ඕනේ හැම විෂය කරුණක්ම හැම දෙයක්ම හරි හැම දෙයක්ම හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න තියෙන හැම දෙයක්ම දැන් ඔන්න මෙන් ඔයා ඉන්නවා. මේ ඔයා ඉන්නවා. මෙතන තව කෙනෙක් ඉන්නවා. හරි. ඔන්න දෙන්නෙක් ඉන්නවා. මේ ඔයා. ලොකුවට ඉන්නේ ඔයා. එතකොට මුල්ම ස්ටෙප් එක විදිහට අපි කරන්න ඕනේ ළමයි මොකක්ද? සබ්ජෙක්ට් එක හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අංක 1. ඔයා මේ ෆීල්ඩ් එකට ආපු ගමන් සබ්ජෙක්ට් එක මුල ඉඳන් හරි මුල ඉඳන් ඒ කියන්නේ කට්ටිය අර බේසික් කියලා දකින්න කැන්ඩල් එකේ ඉඳන් ඔයා හරියට ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අංක 1. හරි. අංක 1. අංක 1 මේක. හරි. මේ ගොඩාක් වැදගත් දෙයක් කියන්න යන්නේ. මේ කෑල්ල වලට බෝරින් නම් ඇත්තටම සෙෂන් එකකින් ගියත් කමක් නැහැ. මොකද මේවා මේ වගේ කෑලි ඔලුවට දාගන්න නැති නිසා තමයි ඔයාලා හිර වෙලා ඉන්නේ. හරි. ඒ නිසා හොඳට අහගන්න. ඔන්න හොඳට ඉගෙන ගන්න ඕනේ හැමදේම. ඒක අංක 1. ඊට පස්සේ ළමයි මේ ඉගෙන ගන්න දේවල් නිකන් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔයා මේ මාකට් එකට ඇවිල්ලා මේ අපි ක්ලාස් වලදී කොහොමද මම ප්‍රැක්ටිස් කරනවා. හරි මම හැම ක්ලාස් එකකදීම මම ඔයාලා දන්නවා මම ක්ලාස් එකට ගන්නේ ළමයි 30යි. ඒ 30 දෙනාට මම ඉන්ඩිවිජුවල් ගයිඩ් එක දෙනවා. මෙතන ක්ලාස් එකේ කට්ටිය ඉන්නවා නම් ඒක ගැන දන්නවා. හරි. සමහරවිට පැය ගණන් කෝල් අරගෙන හරි මම දෙන්න පුළුවන් ගයිඩ් එක උපරිම දෙනවා. හරි. එතකොට ඒ හැමෝම මම ඇනලයිස් කරන පාත් එකට යොදවනවා. ඔයාලා ඉතුරු 150 ඔයාලා ගාව. හරි. මම මගේ 150 කරනවා. ඉතුරු 50 ඔයාලා ගාව. අනිවාර්යෙන් මේ ඉගෙන ගන්න හැමදේම මොකද කරන්න ඕනේ? ඔයා ඇනලයිස් කරන්න ඕනේ මේ ඉගෙන ගන්න හැමදේම. හරි ඇනලයිස් කරලා මාකට් එකට ඇවිල්ලා මෙන්න මෙහෙම බලන්න ඕනේ. ඊට පස්සේ මේක දැන් ඔන්න. හරි අනිත් අය මේ ඉන්නේ අනිත් කෙනා මේ මෙයා තමයි ඔයා. හරි මේ ඉන්නේ ඔයා. හරි ඔන්න මෙයාත් හරි ඒක කරනවානේ. ඉගෙන ගන්න දේ ඇනලයිස් කරලා බලනවානේ. හරියත් කරනවා. ඊට පස්සේ මෙයාත් කරනවා. හරි. එතකොට හරි. දැන් ඔයයි දෙන්නම එකයිනේ. ඔයත් ඉගෙන ගන්න දේ පාවිච්චි කරලා ඇනලයිස් කරනවා. මෙයාත් ඉගෙන ගන්න දේ පාවිච්චි කරලා ඇනලයිස් කරනවා. හැබැයි ඊළඟට ඔයා වෙනස් වෙන්නේ ළමයි මෙන්න මේ පොයින්ට් එකෙන්. මොකද්ද? ඔයා මේ කට්ටිය දකින්නට වඩා දෙයක් ඔයා දකින්න ඕනේ. ඔයා ඊට වඩා දෙයක් කියව ගන්න ඕනේ. ඔයා ඇඩ්වාන්ස් වෙන්න ඕනේ. හරි. මෙතන තමයි වෙනස් වෙන තැන. අනිත් කට්ටිය සාම්ප්‍රදායිකව මෙන්න මෙහෙම ඇනලයිස් කරනවා මෙන්න මෙහෙමයි වෙන්නේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා කියව ගන්න දෙයට වඩා ඔයා ඇඩ්වාන්ස් වෙන්න ඕනේ. අනිත් කට්ටිය රිස්ක් මැනේජ්මන්ට් කරන්නේ මෙන්න මෙහෙමයි කියනවට වඩා ඔයා ඇඩ්වාන්ස් වෙන්න ඕනේ. එතකොට නෝට පුළුවන් මේ 110ට යන්න. හරි. ඔයා සරලව හිතලා බලන්න 90ක් ලොස් වෙනවා නම් එතකොට එන 100 දෙනෙක්ගෙන් 100 දෙනාම මේක කරනවා නම් මෙතනට එහා දෙයක් ඔයා කරන්න ඕනේ. ඒක තමයි ඔයා ඇඩ්වාන්ස් විදියට හිතන එක. හරි. සරලවම කිව්වොත් එහෙම chat එකට ඔයාලා තියෙන ප්‍රශ්න දාලා තියන්න මම උත්තර දෙන්නම්. දැන් මේක යන ගමන් මම පොඩි බ්‍රේක් එකක් කරන් උත්තර දෙන්නම්. හරි. chat එකට තියෙන ඕන ගැටලුවක් දාලා තියන්න. රයිට්. ක්ලාස් එකේදී අපි මයික් ඔන් කරන්න දෙනවා. අපි කතා බහ කරගෙන යන්නේ. දැන් මෙතන ෆ්‍රී සෙෂන් එකක් නේ. ඒ නිසා තමයි මයික් එක ඔන් කරන්න chance එක නැත්තේ. chat එකට දාන්න තියෙන ඕන ගැටලුවක් දාන්න. හරි. රයිට්. එතකොට මෙන්න මේක මතක තියාගන්න. ඔයා මොකක් වෙන්න ඕනේද? ඔයා ළමයි ඇඩ්වාන්ස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඇඩ්වාන්ස් වෙන කතාව මෙන්න මේකයි අත්ත කතාව. දැන් ඔයා අපි මෙහෙම හිතමුකෝ. කැන්ඩල් එකක් මෙන්න මෙහෙමයි හැදෙන්නේ කියලා අනිත් අය ඉගෙන ගන්නවා එක විදියක්. හරි. ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදිහට ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒකට තමයි අපි ඕඩර් ෆ්ලෝ එහෙම කතා කරන්නේ. දැන් මම ඒක අන්තිමටත් කියන්නම්. දැන් මේ උගන්වද්දි ඕඩර් ෆ්ලෝත් උගන්වනවාද කියලා ගොඩක් අය අහනවා. මම ප්‍රයිස් එක කීවට පස්සේ කෝස් එක 12500 කීවට පස්සේ ඕඩර් ෆ්ලෝ උගන්වනවාද කියලා. ඔව් උගන්වනවා. හරි මම ඒවා ඔක්කොම අන්තිමට කියන්නම්. දැන් මේක නැත්තම් මෙතන බෝරින් වෙනවා විස්තර කියන්නේ නැද්දි? රයිට්. ඔන්න කැන්ඩල් එකක් ගාවට එනවා නම් ඔයා ඒ ටිකක් ඒකේ ඇඩ්වාන්ස් දේවල් ඉගෙන ගන්න ඕනේ. හරි. අපි හිතමුකෝ දැන් ටිකක් දන්න අය නම් දන්නේ නැති ඔය RSI කියලා ඉන්ඩිකේටර්ස් RSI වගේ ඉන්ඩිකේටර්ස් තියෙනවා. අනිත් අය ඔය RSI එක කියලාම යූස් කරන්නේ 70 30 වගේ දේවල්. හරි. හැබැයි ඕකේ අපි පාවිච්චි කරන තව ඇඩ්වාන්ස් දේවල් තියෙනවා. හරි අපි හිතමුකෝ ඕවර්බෝට් ඕවර්සෙල් ගත්තොත් 70 100 මෙහෙම බයි කරනවා සෙල් කරනවා ඔහම දාන්නේ. ඒව තමයි සාම්ප්‍රදායික දේවල්. කියන්නේ මම මේ හරියම බේසික් ඉන්ඩිකේටර් එකක් අරන් කතා කරන්නේ. ඔය බේසික් දේ වුණත් ළමයි සෙටින්ග්ස් වලට ගියාට පස්සේ වෙනස් කරන්න ගොඩක් දේවල් තියෙනවා. හරි නිකන් නෙමෙයිනේ සෙටින්ග්ස් වෙනස් කරන්න තියෙන්නේ. අන්න එතන අනිත් අයට වඩා වැඩ පෙන්නන කෙනා තමයි මොකද වෙන්නේ? ඒ කෙනා තමයි මේ වැඩේ ගොඩ යන්නේ. හරි. එතකොට මේ පාවිච්චි කරන හැමදේම ගොඩක් දේවල් වල රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් ගත්තත් අනිත් අය පාවිච්චි කරන ක්‍රම වලට වඩා ඔයාගේ ක්‍රමය ඇඩ්වාන්ස් වෙන්න ඕනේ. එතකොට තමයි මොකද්ද? ඔයාට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. හරි. ඕක තමයි ඇත්තම කතාව. එතකොට අනිත් අය කරන දේවල් කරලා හරි ඔයා හිතන්නකෝ 90ක් ලොස් වෙනවා නම් 10% නම් ප්‍රොෆිට් කරන්නේ. ඒ 10%ට පයින් එක තමයි අපේ අරමුණ වෙන්න ඕනේ.
හරි මම ඔයාලව ගයිඩ් කරන්නේ ඒකට. මම ඔයාලව ගයිඩ් කරන්නේ මං කියවනේ මුලින්ම මේ ඇත්ත පිළිගන්න ඕනේ මුලින්ම. මේ ඇත්ත පිළිගන්නේ නැතුව එනේ හැම කෙනාම නියමයි කාර් ගන්න පුළුවන් වාහන ගන්න පුළුවන් සල්ලි ගන්න පුළුවන් කියලා හීනමවන්නේ මේකෙන් මේ එන තමන් ගාවට එන කට්ටියව මේකෙන් මෙතනට දාන්න බැරි කට්ටිය. එයාලා මේ කැල්ල හිතලා නැහැ. හරි ඒ හන්ද මේ ඇත්ත කියන්නේ නැහැ. හංගන් ඉන්න. හරි හැබැයි ඇත්ත කතාව මේක තමයි ඇත්ත. 90% ක්ලොස් වෙනවා. 10% ප්‍රොෆිට් කරන්නේ. අපි කරන්න ඕනේ මේ 10%ට පයින් එක. එතකොට මේ කෑල්ල තමයි ඇත්තටම අමාරු කෑල්ල. ඔන්න හොඳට අහගන්න. හරිද? මේ කෑල්ල තමයි අමාරු කෑල්ල. හරි මේක ඉගෙනගෙන මේ තියරි ඇප්ලයි කරන එක අමාරු කෑල්ල. මෙතන ඉඳන් මෙතනට යන එක අමාරු නෑ. මෙතන ඉඳන් මෙතන ඇඩ්වාන්ස් කෑල්ලට යන එක එහෙම අමාරු නෑ. හරි හැබැයි අපිට තියෙන ලොකුම දේ මොකද්ද? කම්මැලිකම. හරි අපේ කම්මැලිකම. අපේ ඒ කම්මැලිකම හන්දා අපි මෙන්න මෙතනින් මේකට පයින්නේ නැහැ. හරි අපි ඒකට කම්මැලි. අනිත් එක තමයි ඉවසීම නැතිකම. හරි මම ඒකයි අර කිව්වේ ඉවසීම උනන්දුව කැපවීම. ඔන්න ඔය තුන නැති නිසා තමා මොකද අපි මෙතනට පයින්නේ නැත්තේ. ඔයා මේ ගොඩේ නැත්තේ මේ වෙනකොට. හරි මේ ගොඩේ නැති නිසානේ අපි මේ ඔට්ටු වෙන්න try කරන්නේ. මම කියන්නේ ට්‍රේඩර් කෙනෙක් නම් අනිවාර්යෙන් 1 year P&L එක green තියෙන්න ඕනේ. 1 year P&L එක green කියන්නේ මම මේත් එක කියන්නම්. ඔයාලා දැකලාදී සමහර P&L තියෙනවා. මං ලයිව් P&L දාලා තියෙනවා. ඒක ගිහින් බලන්න පුළුවන්. මම ආයෙ තව මාසෙකින් විතර ආයෙත් දානවා. මාසෙකින් නෙමෙයි මම හෙට අනිද්දා ආයෙත් දානවා. හරි ආයෙත් දානවා. මාසෙන් මාසෙට මම දාගෙන යනවා. හරි P&L එක මම දාන්නේ 1 year P&L එකට හේතුව ළමයි එක ට්‍රේඩ් එකක් ඇති 1 month P&L එක ලොකු කරලා පෙන්නන්න. මම කතා කරන්නම් P&L හැදෙන තැන ඉඳන් හැමදේම කතා කරන්නම්. තාම මේ මාකට් එකේ කවුරුත් කතා කරලා නැහැ. ඒ නිසා මිනිසුන්ට ගොඩාක් හොර කරන්න පුළුවන්. අපි කතා කරමු. ඉස්සරහට කතා කරන්නම් ඒ කරන ඒවා මේවා කරන විදිහ. මේ සෙෂන් එකේ ඉන්නකොට මම පොඩි අයිඩියා එකක් දෙන්නම් P&L එක ගැන. P&L එක කැල්කියුලේට් වෙන විදිහත් එක්ක බැලුවාම ඔය ඕව තියෙන්නේ කියන්නේ 200 P&L තියෙන්නේ. මම මේ කියන්නේ ප්‍රොෆිට් කාඩ් P&L නෙමෙයි. හරි. ප්‍රොෆිට් කාඩ් P&L නෙමෙයි ළමයි මම මේ කියන්නේ අර ඔයාලා දන්න 1 year 1 month 3 month එහෙම බලන්න තියෙන P&L තියෙන කස්ටමයිස් කරලා ටයිම් පීරියඩ් එකත් එක්ක ඔයාගේ ඇත්ත ගේන් එක ගැන ඔය ගේන් එක ගත්තාම ඔයා අද ගිහින් Google search කරලා බලන්න ඕන තැනක රිසර්ච් කරලා බලන්න ඕන ඒ එකකින් හරි අහලා බලන්න ලෝක ට්‍රේඩර්ස් ලගෙන් හරි 100ට මේ ට්‍රේඩින් වලට එන අයගෙන් 100ට 70ක් 80ක් අතර 1 year P&L loss rate wallet wash හරි 70ක් 80ක් අතර 1 year P&L loss එතකොට ඒ අයගෙනුත් තව පොඩි ප්‍රමාණයක් තමයි 1 year ඒ කියන්නේ ඉතුරු ප්‍රමාණයනේ 100ට අපි හිතමුකෝ 70ක් කියලා ගත්තත් 130යිනේ ප්‍රොෆිට් කරලා තියෙන්නේ 75ක් කියලා ගත්තත් 125 හරි 130ම අපි ගමුකෝ ඔය 100 ගානෙනුත් එතකොට 130න් ඉතුරුනේ 130න් හරි දැන් අපි 170ක් කෙලින්ම මොකද්ද 170ක් කෙලින්ම මෙතන නැත්තම් මේවයිනේ අපි චුට්ටක් වෙන තැනකට ගමුකෝ නේද නේ රයිට් 170ක් මොකද්ද 170ක් එන අයගෙන් 1 year P&L හරි 1 year P&L කෙලින්ම loss wallet පිටින් wash හරි ඔයාලා බලන්න මම කියනවට නෙමෙයි අද ගිහින් Google search කරලා බලන්න මේක බොරුද කියලා ඒ කියන්නේ loss කියන්නේ මයිනස් අගයක් කියන්නේ කෙලින්ම හරි ඉතුරු 130 තමයි ප්ලස් අගයක ඉන්නේ ඒ 130 නුත් ළමයි ගොඩක් අයගේ තියෙන්නේ හරි 100ට බිඳුවත් හරි 100ට බිඳුවත් 100ට 30ත් අතර තමයි හරි 100ට බිඳුවත් 130ත් අතර තමයි මේ ලෝකල් ට්‍රේඩර්ස් ලගේ කියන්නේ මේ හරි 100ක් ගත්තොත් මෙහෙම හරි පටල ගන්න එපා හරි මේ 100 දෙනෙක් ගත්තොත් 70ක්ම කෙලින් ලොස් එතකොට යාලා කෙලින්ම ඉවර වෙනවා යාලා කතන්දරේ හරි 100 දෙනෙක් ගත්තොත් එහෙම එතකොට ওই 30 තමයි දැන් මේ අපි කතා කරන 30 මේ 30නුත් 100ට හරි මෙන්න මෙහෙම 1 year P&L එක මෙන්න මේ ආගේ තියෙන්නේ මේ 30නුත් හරි මේ 30න් වැඩි ප්‍රතිශතය කියන්නේ මේ 30නුත් ආයේ 160ක විතර මෙන්න මේ වගේ තියෙනවා. එතකොට අපි ඔයාලට සරල වෙන්න මේ යගේම ගමුකෝ. ඔන් 70ක ලොස් 30ක් ඉන්නවා තාම මෙතනින්. එතකොට මෙතනිනුත් හරිය විදිහට ගත්තොත් 20ක් විතර ඉන්නේ මෙන්න මේ යගේ. හරි. එතකොට 10ක් විතර තමයි ඉන්නේ 1 year P&L එක 50 හරි 50න් ඉහළ. ඒ කියන්නේ 100 පැනලා හැම ඉන්නේ නැහැ 50න් ඉහළ. හරි. මෙතනිනුත් තව පොඩි ගානක් හරි එක්කෙනෙක් දෙන්නෙක් හරි මෙතන දැන් 10 නම් මෙතන 8ක් විතර එන්න බෑ බලලා මේක සර්ච් කරලා බලන්න මම කියනවට නෙමෙයි හරි තව දෙන්නෙක් විතර තමයි ඉන්නේ 1 year P&L එක ඇත්තටම 100 පැනපු අම්මට සිරි මාර කේස් එක අපේ ලංකාවේ හැමෝගෙම P&L 200 හරි කොහොමද වෙන්නේ හරි මේක ඇත්තද නැද්ද කියලා ඔයා ගිහින් බලන්න හරි මම කියනවට නෙමෙයි මගේ 1 year P&L එක මම දැම්මා මම ඒ දානකොට තිබ්බේ මම මතක විදිහට අන්තිම වාරයට දානකොට 128යි මගේ තිබ්බේ මානේ අපේ මං ඉන්නේ මෙතන හරි මෙන්න මෙතනින් මම ගොඩ ගිහින් තියෙනවා මම මෙතනට ඇවිල්ලා තියෙනවා මෙතනට මං ඇවිල්ලා නැහැ හරි මෙතනට මං ඇවිල්ලා නැහැ මං ඉන්නේ මෙතන
එතන ඉඳගෙන මම හරි රිලැක්ස් එකේ මගේ ගේම ගහන් යනවා මම ඒක එලිවිට දාලා තියෙනවා. හරි. එතකොට හැබැයි ලංකාවේ දැන් ලෝකෙම මෙහෙම වෙන්නේ. අප්පට ශ්‍රී ලංකාවේ කට්ටියගේ PNL 300 100 400 සමහරවිට 500 කොහොමද එහෙම වෙන්නේ? හොයලා බලන්න PNL එක කැල්කියුලේට් වෙන විදිය. ඔයාගේ වොලට් එක පොඩි නම් හරි $1 10 ට්‍රේඩ් එකක් ඇති ඒ මනුස්සයාට PNL එක 400 කරලා පෙන්නන්න. හරි. හැබැයි වොලට් එකේ 5000ක් තියෙන කෙනෙක්ගේ PNL එක මෙන්න මේ ගාන තියෙනවා කියන්නේ 10000ක් තියෙන කෙනෙක්ගේ PNL එක මේ ගාන තියෙනවා කියන්නේ ඒ මනුස්සයා මේ ප්ලේ කරපු මැච් එක ඒක තමයි ඇත්ත ට්‍රේඩින්. හරි. ඇත්ත ට්‍රේඩින්. ඉතින් මේක මිනිස්සු තේරුම් ගන්න කොච්චර කාලයක් අපේ රටේ ඇයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඉතින් මම මේ ඇත්ත කතා කරගෙන මෙහෙම යනවා. හරි. ඕක තමයි ඇත්ත කතාව. PNL හැදෙන විදිහ බලන්න මෙන්න මේ මම කියපු කතාව ඇත්තද බලන්න. ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට අර බොරු දේවල් වලට රැවටෙන්න එපා. මෙන්න මේක තමයි ඇත්ත. හරි. මෙච්චර දෙයක් මේ කීවේ මෙන්න මේක තමයි ඇත්ත. ඉගෙන ගන්න හැමෝටම කරන්න පුළුවන්. ඇප්ලයි කරන එකත් හැමෝටම කරන්න පුළුවන්. ඒක ඇඩ්වාන්ස් විදිහට ඇප්ලයි කරන්න, ඇඩ්වාන්ස් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කෙනා තමයි මේ 110ට වැටෙන්නේ. හරි. ඔච්චරයි කතාව. රයිට්. ඊට පස්සේ අපි ඊළඟට යන් හරි. මම මේ වෙනකොට සෙෂන් එක ඉවර කරන්න ඉඳන් හිටියේ. හැබැයි අපිට මේකටම ගියා වෙලාවනේ කමන්නේ. මේ මේකට ගිහලා විනාඩි 10 විතර ගන්න හිටියේ. වෙලාව ගමු. රයිට්. හරි. ඔයාලට මට දාගෙන යන්න හැමෝම. ඔයාගේ 1 year PNL එක කොහොමද තියෙන්නේ? හරි. හරි 1 month 3 month හරි කමක් නැහැ තියෙන එක බලපු අන්තිමට බලපෙක දාගෙන යන්නකෝ. ඔයාගේ PNL එක කොහොමද තියෙන්නේ? හැමෝම දාගෙන යන්න. දාගෙන යන්න ළමයි. 160ක් ලොස් අන්නියේ PNL එක. අනිත් අයත් දාන්න. ඒකෝර මෙතනම අයිඩියා එකක් අපිට ගන්න පුළුවන්. මම මේ කියපු දේ ඇත්තද නැද්දද කියලා. හැමෝම අවංකව දාගෙන යන්න තමන්ගේ 1 year PNL එක කොහොමද තියෙන්නේ? නෑ chat disable වෙලා නෑ. මට විතරයි chat එක වැටෙන්නේ. ඒ නිසායි. ඔයාලා දාන්න. chat එක ඔයාලා දාන්න නෑ. ඔයාලා දාන එක මට පෙන්නනවා. wait. හරි. අනිත් ඔක්කොම දාගෙන යන්න. හැමෝම දාගෙන යන්න. ඉන්න මම everyone access දෙන්නම්කෝ කමක් නෑ. මෙතන කඩාකප්පල්කාරී පිරිස් නැතුව ඇති කියලා හිතාගෙන මම everyone access දෙන්න. හරි දාන්නකෝ හැමෝම දාන්න. ලොස් හරි. මම කියපු එක ඇත්ත කියලා මෙතනම පේන්න ඕනනේ කට්ටියට. හරි. මං කියපු එක ඇත්ත කියලා ඉතින් අමුතු සාධක ඕනේ නෑනේ. මේ මෙතන ඉන්නේ 25ක් 30ක් මේ පිරිස වගේම තමයි 100ක් ගත්තත් ඔච්චර තමයි. හරි. එතකොට ඔයාලා ගිහිනුත් බලන්න. ඒක ඇත්තද නැද්ද කියලා. හරි. දැන් අපි යනවා මොකක්ද අපි මේ ගේම් එක හදාගන්න කරන්න ඕනේ පාර්ට් එක. හරි මම අද ලොකු දේවල් කතා කරන්න යන කියන්නේ ලොකු දේවල් කියන්නේ ඇඩ්වාන්ස් බර දේවල් කතා කරන්න යලා ළමයි. ඒ දේවල් අපි ඉස්සරහට කතා කරමු. කියන්නේ ක්ලාස් එකේදී කොහොමත් බිඳුවේ ඉඳන් පටන් අරගෙන මම ඔයාලට කියලා තියෙනවානේ මාස 3ක් මට මේ වැඩේට ඕනේ ක්ලාස් එකට එන කට්ටිය. මේ එන කට්ටියට කියන්නේ අනිත් අයට නෙමෙයි. එන අය එන්න කියලා මම කාටවත් බල කරන්නේ නැහැ. එන කෙනෙක්ට මට මාස 3ක් මදි. හැබැයි මාස 4ක් 5ක් 6ක් කිව්වොත් ඔයාලා එන්නේ නැහැ. හරි? ඔයාලා එන්නේ නැහැ. හරි ඔයාලට ඕනේ ෂණික හොයන්න. ඔයාලා එන්නේ නැහැ. හරි හැබැයි මට ඒ කාලේ මදි. මං ඒ හන්ද මාස 3කට කොහොම හරි සෙෂන් එක මේවා කරලා තියෙනවා. රයිට් PNL දාන හරි මරුවා. රයිට්. මම මාස මේ 3කට හදාගෙන තියෙනවා. ওই තුනේදී SMC Elliott Wave ICT order flow ඔයාලා දන්නවනේ. SMC කෝස් එකක් කරන්න ගියොත් කීයක්ද? SMC කැලලට විතරක් වෙනම ගන්නවා රුපියල් 20000ක් විතර. බේසික් උගන්නන කැලල විතරක් වෙනම 20000ක් විතර ගන්නවා. එතකොට තව මොකක්ද අපි Elliott Wave ගන්න ගියොත් කෝස් එක 30000යි. order flow ගන්න ගියොත් කෝස් එක 35000යි. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 1.20ක් විතර වටින දේ ටික මම 12500ට කරනවා. ඒකත් අනිත් අය අර මාසෙකමාරක් කරන තේ මාස 3කට 3ක් කරා. හරි. මම දන්නවා මේක කවදා හරි කොයි වෙලේ හරි පත්තු වෙනවා. සහ මට හිතට එකඟව අපේ රටේ මිනිස්සුන්ගේ ආදායම එන්නේ ළමයි රුපියල් 50000ක් 60000ක් නේ. ගොඩක් අය. එතකොට බහුතරයක් ඉන්නේ. ඊයේත් මල්ලි කෙනෙක් මට කතා කරා. මම හිතන්නේ මේ සෙෂන් එකෙත් ඒ මල්ලි ඉන්නවද දන්නේ නැහැ. මගේ ක්ලාස් එකේ කෙනෙක්. දවස් 3ක් යනකොට එයා අරගෙන කිව්වා මේ මොකද්ද අයියේ එක්තරා ආයතනයක කෝස් එකකට ගියා රුපියල් 30000යි. මේ අපි දවස් 3ෙන් කරපු එක කෝස් එක ඉවර වෙද්දිත් කරේ නැහැ කියලා. ඒ කියන්නේ අපි මාස 3ක් යන්න තියෙන එකේ දවස් 3ක් කියන්නේ මේ සතියේ දවස් දෙකක් ක්ලාස් උත් තියෙනවා. එහෙම තිබිලා මේ එක සතියයි ක්ලාස් එක කරලා තියෙන. එක සතිය තව එක දවසක්. හරි. එතකොට මට ඔය කුජීත වැඩේ කරන්න බෑ. ඔය කුප්ප වැඩේ මට කරන්න බෑ. එහෙම කරොත් අපිට එන ගහනවා. හරි. මොකද මේ ලංකාවේ මිනිස්සු 50000ක් 60000ක් පඩිය ගන්නෙ. ඔහොම මිනිස්සෙක්ගෙන් මට රුපියල් 30000ක් 40000ක් ගන්න හිතෙන්නේ නැහැ මේක උගන්නන්න. මොකද මේක උගන්නලා මම ගන්නේ මගේ මහන්සියට මම සාධාරණ ගාණක් ගන්නවා එච්චරයි. හැබැයි මම මේ කන බොන ජීවත් වෙන පාත් එක ක්ලාස් නෙමෙයි. එහෙම වුණාම ළමයි
මේ වගේ ගන්න ඕනේ නැහැ. හරි. මේ මං කන මොන ජීවත් වෙන පාත් එක මේකනේ මෙච්චරයි. ක්ලාස් එකේ විස්තරය එච්චරයි. අපි දැන් ආයෙ වැඩියට යන්න. රයිට්. දැන් සයිකොලොජිකල් පාර්ට් එක. මම මුලින්ම ඔයාලට කීවා මේ කෑල්ලේදී අපි කරන්න ඕනේ මොකද්ද? ඇත්ත තේරුම් ගන්න එක. හරි. ඇත්ත තේරුම් ගන්න අමතර ආදායමක්. මම ඒක ආයෙ ආයෙ විස්තර කරන්නේ නැහැ. මෙන්න මේ ටික අද ඉඳන් ඔයාගේ ජීවිතයට එකතු කරගන්නවා ට්‍රේඩ් එකක් දාන්න යනකොට. ඔයා ට්‍රේඩ් එකක් දාන්න යනකොට තේරුම් ගන්න අංක එක මොකක්ද? මේක අමතර ආදායමක් විතරයි. මට මෙතනින් ගන්න පුළුවන් එක්ස්ට්‍රා ඉන්කම් එකක් විතරයි. මට අනිවාර්යෙන් තව දෙයක් තියෙන්න ඕනේ. ඔන්න ඔය කාරණේ මුලින්ම ඔලුවට දාගන්න. හරි. ඊට පස්සේ දෙවෙනි කාරණේ ඊළඟට අපි යන් මෙන්න මේක තමයි වැදගත්ම දේ. ඔයාටම කියලා මෙතඩ් එකක් තියාගන්න ළමයි. හරි. දැන් මම කියවනේ මේ මෙන්න ඉගෙන ගන්න. මෙන්න ඉගෙන ගන්න. මෙන්න ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න අයගෙන් ගොඩක් අය මෙතන නවතින්නේ පොදු මෙතඩ් පාවිච්චි කරන්න ගිහිල්ලා. එයාලට තියෙන්නේ සමස්ත පිරිස පාවිච්චි කරන මෙතඩ්. හරි. එතකොට ලොස් ළමයි. ඒකට හේතුව මේ මාකට් එක හරි මේ අපි දැන් කතා කරපු මේ මාකට් දැන් පොල් මිල තීරණය කරන්නේ හාල් මිල තීරණය කරන්නේ හරි. හාල් මිල දැන් අනිත් පොල් නම් කට්ටිය දන්නේ නැහනේ. හරි. ඔයා දන්නවද අපේ පැත්තේ ඉන්නවා බිත්තර වෙලඳාම් කරන කෙනෙක්. හරි. මම වෙන chart එකට යන්නම් මේක මේ වුණොත් chart එක යනවා. ඒකත් මට වැඩ වුණා. right. හරි දැන් මම මෙතන අඳින්න නැතුව නිකන් පෙන්නන්නම් ඈ. right මම කියන්න ගියේ මේ මාකට් එක මූව් කරන්නේ අපි නිකන් සරල උදාහරණයකින් හිතමු. අපි දන්නවා ඩඩ්ලි මහත්තයා. හරි එතකොට හැමෝම දන්නවා ලංකාවේ හාල් මිල තීරණය කරන්න එයා ලොකු දායකත්වයක් දක්වනවා කියලා. ඔය වගේම තමයි ලංකාවේ බිත්තර මිල තීරණය කරන්නේ පුද්ගලයෝ දෙන්නයි තුන් දෙනයි. හරි. පුද්ගලයෝ දෙන්නයි තුන් දෙනයි ලංකාවේ බිත්තර මිල තීරණය කරන්නේ. හරි. තව ඔය වගේ එක එක දේවල් වලට පුද්ගලයෝ දෙන්නයි තුන් දෙනයි කියන තව ඉන්නවා. මම කියන්නේ ප්‍රධාන වශයෙන් දෙන්නයි තුන් දෙනයි. එතකොට ඔන්න ඔය වගේ මේ ක්‍රිප්ටෝ මාකට් එකටත් මේ මිල තීරණය කරන මිනිස්සු ඉන්නවා. තීරණය කරන ආයතන ඉන්නවා. ඒ කියන්නේ යාලා ගාව ලොකු සල්ලි තියෙනවා. අපි නිකන් මේ හාල් මැස්සොන්ටත් වඩා පොඩි අය විතරයි මේ මාකට් එකේ. හරි. මුහුද ගත්තොත් අපි හාල් මැස්සොන්ටත් වඩා පොඩි මේ මාකට් එකේ. ඕන් ඇත්ත තේරුම් ගන්න. එතකොට මේ මාකට් එක මූව් කරන මිනිස්සු ඉන්නවා. එතකොට මේ මාකට් එක මූව් කරන මිනිස්සයා හරි දැන් ඔයාලා දන්නවනේ ලංකාවේ දේශපාලන ගැන අපි කතා කරොත් එහෙම අපි දන්නවා පක්ෂ විපක්ෂ කට්ටිය යාළුවෝ. අපි දන්නවා. අර කියන්නේ යාළුවනේ මල්ලි කියලා ඒ වගේ යාළුවෝ. ඒ වගේ තමයි. මේකෙත් හරි මේක නිකන් මේ මම වචන දන්නේ නැති කට්ටිය කලබල වෙන්න එපා. මම මේක ඔයාලට උගන්වනවා. දන්න කට්ටියට මේ කියන එක තේරෙන නිසා මම කියාගෙන යන්නේ. හරි. දැන් මේ ට්‍රේඩින් view කියන්නේ අපිට ඇනලයිස් කරන්න තියෙන කෑල්ල. Binance කියන්නේ අපි ට්‍රේඩ් කරන එක්ස්චේන්ජ් එක. හරි. එතකොට ඔයා හිතනවද ඕවත් එක්ක යාළුකම් නැතුවේද කියලා අර බිග් ප්ලේයර්ස්ලට? හරි. කොටින්ම ඔයා මම අපේ මිතුර විදිහට දකින අපි ගාව තියෙන මේ ෆෝන් එකේ තියෙන Binance exchange එකයි මේ whaleslයි big playerslයි අතර මේ මාකට් එක හසුරවන අය අතර එයාලා අතරත් අනිවාර්යෙන් කනෙක්ෂන් තියෙන්න බෑ. හරි. එතකොට මේ ඔක්කොම එකතු වෙලා හදන්නේ ළමයි අපිව රවට්ටන්න. හරි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? අපි මේ ඉන්නේ හරි ලක්ෂ ගාණක් එකතු වෙලා හරි ඔයාව රවට්ටන්න හදන තැනක හරි ඔයා මැද ඉඳගෙන අනිත් අය රවට්ටන එකට තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. හරි. එතකොට ඔයා ඒක තේරුම් ගන්න. ඒ නිසා හරි ඒ කියපු කැලේ හොඳට ඔලුවට ගන්න. වචන ටිකක් වුණාට ඒකේ ලොකු කතාවක් තියෙනවා. හරි ලක්ෂ ගාණක් එකතු වෙලා ඔයාව රවට්ටන්න හදන තැනක ඉඳලා ඔයා කපට වෙලා අනිත් අය රවට්ටන එක තමයි තිත්ත ඇත්ත ට්‍රේඩින්. හරි ඒක ඔලුවට දාගන්න. ඒක ටිකක් හිතන්න ගිහින්. දැන් මං කියන්න ගියේ දැන් අර මං කියවනේ ඔක්කොම යාළුවෝ කියලා. එතකොට මේ ඔක්කොම එකතු වෙලා මේ එක එක මෙතඩ් කන්සෙප්ට් එයාලම තමයි අපිට එවන්නේ. ඒ එවල එයාලා මොකද කරන්නේ? මේවා ට්‍රැප් කරනවා. හරි මේවා අපි පාවිච්චි කරාම මේ දීලා තියෙන ඒවා වෙනස් කරලා හරි අපිට හිතා ගන්න බැරි විදිහට කැච් කරලා එයාලා යනවා. හරි. එතකොට ඒක තමයි මේ 100ට ඔක්කොටම මේක දෙන්නේ. 90%ක් මේ වැඩේට අහු වෙනවා. හරි. ඒ නිසා තමයි ඔයා යන්න ඕනේ මෙතනට. හරි ඔයා ඇඩ්වාන්ස් වෙන්න ඕනේ කියලා මං කිව්වා. එතකොට ඇඩ්වාන්ස් හැම ට්‍රේඩර් කෙනෙක්ටම පොදු මෙතඩ් නෙමේ තමන්ගේ මෙතඩ් තියෙනවා. තමන් ට්‍රේඩ් කරන්න ඕනේ තමන්ගේ මෙතඩ් එකකටම තමයි. ඔයාගේ SMC කොටසක් එකතු කරගෙන එලියට් වේව් කොටසක් එකතු කරගෙන ඔයාගේ එක්ස්පීරියන්ස් එකතු කරගෙන අන්න එහෙම ඔයාගේ මෙතඩ් එක හදා ගන්න ඕනේ. හරි. ඒක හැමෝටම පොදු මෙතඩ් එක පාවිච්චි කරන්න ගියොත් ඉතින් ලොස් වෙන එක සාධාරණයි. ලොස් වෙන්න එපේ. ඒකනේ මේක තියරි එක. හරි. එතකොට ක්ලාස් එකක දැන් මගේ ක්ලාස් එකේ නම් ළමයි 32ක් આવොත් මම දරන මතේ ළමයි 32 දෙනාට ට්‍රේඩින් මෙතඩ් 32ක් තියෙන්න ඕනේ. ඒවට නන් නෑ ළමයි. හරි. දැන් ඉනර් සයිකල් ට්‍රේඩර් ICT කියන මෙතඩ් එක දැම්මේ ඒ මිනිස්සයා මේ මෙතඩ් එක ප්‍රැක්ටිස් කරලා දැම්මා.
දැන් මං හදන මෙතඩ් එක මම වීඩියෝ කරලා දැම්මොත් ඒකත් මෙතඩ් එකක් නමක් දාලා දැම්මොත් හරි ඒ වගේ දැන් SMC වල කොටසක් එකතු කරගෙන ICT හැදෙනවා එහෙම කරගෙන හරි ඒ වගේ දැන් ඔයා අන්න ඒ හැදුනා වගේ ඔයා ඉගෙන ගත්තේ වගේ ඔයාට සාර්ථක වෙන කැලිටි ටික එකතු කරලා ඔයා ඔයාගේ මෙතඩ් එක හදා ගන්න ඕනේ හරි මං ආව ගයිඩ් කරන්න එතනට රයිට් මං ඔයාව ගයිඩ් කරන්න එතනට ඒ නිසා ඒක අවබෝධ කරගන්න එන්න එතකොට මේ වැඩේ ලේසිද අමාරුද හරි මට උත්තර දෙන්න ඉස්සලා මේ වැඩේ ලේසිද අමාරුද මේ වැඩේ ලේසිද අමාරුද හ්ම් කට්ටියම දාන් යන්න ලේසි අමාරුයි අමාරුයි හ්ම්. මේ වැඩේ ඔව් අමාරු ඇති අමාරුයි තමා හරි හැබැයි මගේ වගකීම තමා මම ඒකයි කිව්වේ ඔයාව ගයිඩ් කරන මගේ වගකීම වෙන්න ඕනේ මොකද්ද ඒ අමාරු කැලා ලේසි කරන එක හරි එතකොට මේක අමාරුයි කියලා හිතන්න එපා මේක ඔයාට අමාරුයි වගේ දැනුනොත් මම ෆේල් හරි ඒක තමයි ඇත්ත කතාව ක්ලාස් එක කරන් යනකොට මැදක් යනකොට මට ඔයාට අමාරුයි වගේ දැනුනොත් මම ෆේල් එතකොට මිනිහෙක් ක්ලාස් එකකට කවුරු හරි මිනිස්සෙක් ක්ලාස් එකට එන්නේ ළමයෙක් ක්ලාස් එකට එන්නේ එයාට ටයිම් එක නැති හන්දා කෑලි බෑලි තැන් තැන් වලින් හොයලා ඉගෙන ගන්න. ඒතර මම කරන්නේ මම අවුරුදු ගාණක් එකතු කරගත්ත එක්ස්පීරියන්ස් එකෙන් එකතු කරලා ඉවර වෙලා මාස 3කට ඒක මේව කරලා ෂොට් කරලා ඔයාලට දෙන එක. ඇත්තටම මේක අමාරුයි තමයි. අමාරු දේ ලේසි කරන එක තමයි මගේ වගකීම. හරි. එතකොට ඔයාලට ක්ලාස් එක මැදදී අමාරුයි වගේ දැනුනොත් එහෙම ඒක මගේ දුර්වලතාවයක් වෙනවා. ඒ වගකීම මම බාර ගන්නවා. හරි. ඒ නිසා මේක අමාරුයි කියලා ඔයා ඉඳන් දකින්න එපා. අමාරුයි කියලා දැක්කොත් එහෙම ඔයාට යන්න වෙන්නේ අමාරුයි කියලා හිතාගෙනම තමයි. ඒ හන්ද ඔයා දකින්න මේක අමාරු නැහැ. මේක ලේසි කොහොමද මෙන්න මේ පාර්ට් එක ලේසිනේ මෙන්න මේක ලේසි ළමයි මෙතනට එනකන් ඉගෙන ගන්න එක ලේසි ඒක ආයෙක ඊසිම තමයි හරි මොකද මේ කැලලට එනකන් අර බිග් ප්ලේයර්ස්ලටත් ඕනේ මිනිස්සු මේ කැලලට එනකන් ඉගෙන ගන්න එච්චරයි ඕනේ මෙතනට යන්න යාළුවා කැමති නැහැ මෙතනට ගියොත් ඉවරයි එතකොට මෙතන හදාගන්න එක ඒක අමාරු කියලා දකින්න එපා ක්ලාස් එකට එන්නේ නැති කෙනෙක් වුණත් කමක් නැහැ ඒක අමාරුයි කියලා දකින්න එපා ඔයාලට මේක පුළුවන් බැරි නෑ හරි ඔයා පොඩි ස්ටෙප් ටිකක් මේ අර මං කීවේ ඉවසීම උනන්දුව කැපවීම තියෙනවා නම් මේක ලේසි ඒ තුන නැත්තම් අමාරුයි. හරි ඒක තුන නැත්තම් අමාරුයි. එතකොට ලේසියෙන් ඒ කියන්නේ අර උඩ බලාගෙන සල්ලි හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. අන්න ඒක මතක තියාගන්න. හරි. ඔන්න එතකොට දෙවෙනි කාරණේ මේ අපි මෙච්චරලා කතා කරේ මොකද්ද? රයිට් මුලින් කතා කරා ඔයාට තියෙන්න ඕනේ මේක ගැන හරි අවබෝධයක්. එතකොට දෙවෙනි කාරණේ තමයි ඔයාට තියෙන්න ඕනේ ඔයාගේම මෙතඩ් එකක්. හරි. කවුරු මොනවා කීවත් හරි මම කියනවට මාස දෙකක් ඔයා ඔයාගේ මෙතඩ් එකක් හදාගෙන try කරලා බලන්නකෝ. මොකක්ද වෙන්නේ කියලා දැන් මෙච්චර කාල වැඩේ වැරදුනානේ මාස දෙකක් මං කියනවට ඔයා ක්ලාස් එන්න ඕනේ නැහැ මුකුත් ඔන්න ඔයා ඔයාගේ මෙතඩ් එකක් හදාගෙන try කරන්නකෝ හරි මොකද්ද වෙන්නේ කියලා රයිට් මේක තමයි මේන්ම පොයින්ට් එක ළමයි තමන්ට තමන්ගේ මෙතඩ් එකක් තියනවා කියන්නේ මාර විශ්වාසයක් එන්නේ ඉතින් ඒකනේ මට මේ ඇනලයිස් දැන් මේ ඇනලයිස් එක දැම්මාම හරි මං එතනට එන්නම්කෝ හරි මේ ඇනලයිස් එක දැම්මාම රයිට් මේක දැම්මෝ දැන් ගිය පාර දාපු ඇනලයිස් එක ඔයාලා දැක්කනේ ගානට වැඩ කරා හරි හරියටම වැඩ කරා ඒකේ මූවමන්ට් එක ගත්තා හරිද එතකොට දැන් මේ ඇනලයිස් එක එන්ට්‍රි ආවිල්ලා නැහැ මෙහෙම යනවා මට තාම විශ්වාසයක් තියෙනවා මෙහෙන් ගිහිල්ලා මෙතනට එයි කියලා ආවේ නැතත් හරි ඇනලයිස් එක කොහොම තියෙනවනේ එතකොට මේ ඇනලයිස් එක මෙහෙම දාන්න මට මාර කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ මොකද එලියට් වේව් විතරක් බලන ට්‍රේඩර් කෙනෙක් මේක දැක්කොත් මිනිහට මේක වඤ්ඤා මිනිහා මොකද්ද මේ විකාරයක් නේ කියලා එහෙම දකින්නේ හරි එතකොට SMC විතරක් දකින්න මං කලින් දාපු ඇනලයිස් උත් එහෙම තමයි දැන් කලින් එක හරි ගිහින් ප්‍රොෆිට් අපි ගත්තානේ හරි දැන් මේක එක ඩිලීට් කරලා තියෙන්නේ ඒ ගත්තානේ එතකොට ඕක අර එක මෙතඩ් එකක් ස්පෙෂලායිස් කර කර විතරක් ඕඩර් ෆ්ලෝ ට්‍රේඩර් කෙනෙක් විතරක් ඒක දැක්කනම් එයාට ඒක පේන්නේ. එයා දකින්නේ වෙනම දෙයක. මේක මොන විකාරයක්ද මේක? මේක වැරදිනේ එහෙම දකින්නේ. දැන් මේක වුණත් වෙන කෙනෙක්ට මේක දැක්කහම එයාට තේරෙන්නේ වෙනම දෙයක්. හරි මේක මෙහෙමයි අර මෙතඩ් එක ඇටියට උතන්ට එන්නේ හැමෝම. හැබැයි මම හදාගත්ත දෙයකින් මම එකතු කරගෙන මම ගත්ත කන්ෆර්මේෂන් ටිකකින් තමයි මම මේ යන්නේ. ඒක මට සාර්ථක වෙලා තියෙන හන්ද තමයි 1 year PNL එක ඔයාලට පෙන්වන්න මට පුළුවන් වුණෙත් 1 year PNL එකේ ඇත්ත කතාව ඔයාලට කියන්න මට පුළුවන් වුණේ. හරි. එතකොට මම මෙතන සාර්ථක වෙලානේ. කවදා හරි මම මගේ මෙතඩ් එක වෙනස් කරන්නේ මොන වුණාමද? මං එක දිගට එක දිගට අසාර්ථක වෙලා මගේ PNL අනිත් පැත්ත යනවා වගේ මට දැනුණොත් මම මෙතඩ් එක මාරු කරලා තව මෙතඩ් එකකට shift වෙනවා. ඒක මේ මාකට් එකේ හැටි ළමයි. හරි. ඒ කියන්නේ අපිට හැමදාම එකම මෙතඩ් එක use කරන්නත් බෑ. තමන්ගේ මෙතඩ් එකක් හදාගත්තත් ඒක කාලෙත් එක්ක අපිටත් වෙනස් කරන්න වෙනවා. රයිට්. ඉතින් ඔන්න ඒ හන්ද දෙවෙනි කාරණේ මේක තමයි must ඔයා ඔයාගේ මෙතඩ් එකක් තියාගන්න ඕනේ. රයිට්. ඊට පස්සේ හරි. මෙන්න මේක. තුන්වෙනි එක. බලට බෝරිං වෙයි කියලා මම මේ වෙනකොට සෙෂන් එක නවත්තන්න හිටියේ. තව කමක් නැහැ විනාඩි 10ක් විතර ගමුනේ.
මොකද කට්ටියම ඉන්නවා. තව විනාඩි 10ක් විතර ගමු. මේ මම කොහොමත් මේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අවුරුදු ගාණක් එකතු කරගත්ත දේවල් ෆ්‍රී සෙෂන් සාමාන්‍ය ෆ්‍රී සෙෂන් තියෙන දේවල් දන්නව ඇතිනේ. හරි. ඒ ෆ්‍රී සෙෂන් වල තියෙන ක්‍රිප්ටෝ කියන්නේ මොකක්ද කියව මුදල හැදෙන්න කොහොමද කීවා මේ මයි ක්ලාස් එකට එන්න කිව්වා ගියා. ඔච්චරනේ. මේ දෙන්නේ මේ පාට් එක ඔයාලට ඉගෙනගෙන කියන්නේ එක්ස්පීරියන්ස් එකෙන් ගන්න ඕනේ අවුරුදු ගාණක මහන්සියක් තමයි මේ දෙන්නේ කෙටි කරලා ඔයාලට මෙතනත්. හරි. එහෙනම් මේක හොඳට ඔලුවට ගන්න. රයිට්. එතකොට තුන්වෙනි කාරණා. ඔයාලා දැකලා තියෙනවද මම කාටවත් මඩ ගහන්නව නෙමෙයි. හරි. මේක කවුරුත් මෙතන අවුල් ගන්නත් එපා. ඕක අපේ අපි ඕනේ මිනිස්සෙක්ට තියෙන දෙයක් තමා අපි හරි කැමති ළමයි අර අපි බුද්ධිමත් කියනවට අපි කැමති. හරි. එතකොට මාකට් කරන කට්ටියට ලේසි මෙන්න මේක දැනගත්තොත් නම් ඔයාලා ගොඩ. හරි. ඔන්න ඔය එක හරි මම ඒ ටික දාන්නම්. හරි. ඒ ක්ලාස් එක ගැන විස්තරය අන්තිමට දාන්න අපි මේ ටික කතා කළේ. රයිට්. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ. මම කැමරා ගොන් කරලා මොකක් කියන්නම්කෝ. දැන් මෙහෙම හිතමුකෝ. මොකක් හරි පොතක print කරලා තියෙනවා නම් මේ පොත කියවුවාම මම මගේ ආගමේ හැටියට මේ කියන්නේ අනිත් අයත් ඔයාලගේ විදිහට හිතා ගන්න. මොකක් හරි පොතක print කරලා තියෙනවා නම් මෙන්න මේක කියවුවොත් ඔයා සෝවාන් වෙනවා කියලා. අපේ මිනිස්සු අනිවාර්යෙන් සෝවාන් වෙන්න බලාගෙන පොත ගන්නවා. මොකද පොතේ තියෙනවා මේක කියවුවොත් සෝවාන් වෙනවා කියලා. හරි. ඒක තමයි අපේ මිනිස්සුන්ගේ හැටි. ඔන්න ඔය වගේ තමයි අරක ඉගෙන ගත්තොත් මේක ඉගෙන ගත්තොත් මේක ඉගෙන ගත්තොත් ගොඩ යනවා කියන එක. මම උපරිම සරල උදාහරණයකින් ඔයාලට පැහැදිලි කරේ. අපේ ඇඟට දෙනවා ඒත් එක්ක දෙනවා මේ පොතේ තියෙන දේවල් තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් අයට විතරයි කියලා. හරි. ඒත් එක්කම දෙනවා. හරි. මේ පොත කියවුවොත් සෝවාන්. හැබැයි මේ පොතේ තියෙන ඒවා තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් අයට විතරයි. මේක ලංකාවේ ඇත්තටම වෙච්ච දෙයක් මේ කියන්නේ. හරි. දන්න කට්ටිය දන්නවා ඇති. ලංකාවේ ඇත්තටම වෙච්ච දෙයක් මේ කියන්නේ. එහෙම පොතක් ලංකාවේ ආවා. ඒක විකුණුණා. මිනිස්සු ඊට පස්සේ කියන්නකත් අපි මම මෙහෙමයි. මට මාර්ගඵලයක් තියෙනවා. මට මෙහෙමයි කියලා මිනිස්සු කියවන්නේ. එතකොට හිතනවා මම මෙයාගේ අනුගාමිකයෙක් වුණොත් එහෙම මම බුද්ධිමත්. ඔන්න ඔහම කැලලක් දෙන්න. අපේ මිනිස්සු ඇඳ ගන්නවා හොඳට කපාගෙන. හරි. අන්න ඒ වගේ තමයි මේ ෆීල්ඩ් එකෙත් මේ කැලල කරොත් ඔයා ගොඩ තමයි මේ කැලල කෙරොත් මේ කැලල තේරෙන්නේ බුද්ධිමතුන්ට පමණයි. හරි. ඔයා හිතා ගන්න. එතකොට එක එක කෑලි බෑලි අරන් ඔය කරන්නේ කොහොම දෙයක්. අනිත් එක තමයි ඔයාට හොඳට සල්ලි තියෙනවා නම් මේකේ මට දැන් ට්‍රේඩින් ගැන එක්ස්පීරියන්ස් එක මම ආයතන දෙකක ලංකාවේ දැන් තියෙන ප්‍රධාන ආයතන දෙකක මම කෝ-ෆවුන්ඩර්ස්ලා විදියට හිටියා. මූලික මඩිය තියලා මම මේ ආයතන පටන් ගත්තා. හරි. ඒ වගේ අයින් වෙච්ච හේතුව කියන්නේ මම ඒවා කියන්නේ නැහැ. ඒක හරි ඒක මේ වුණා මම කියන්නේ. ඒතකොට ආයතන දෙකක මම හිටියානේ. කෝ-ෆවුන්ඩර්ස්ලා විදියට. එතකොට ආයතන 20000ක 25000ක ෆලෝ බේස් එකක් හදාගෙන ඒ තැනකින් අඩිය තියන්න මට කොච්චර කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනද කියලා. හරි. 20000ක 25000ක මගේ වීඩියෝස් වලටම කට්ටිය කියපු තැන් හදලා ඉවර වෙලා මම ඒ වගේ අයින් වෙන්න මට කොච්චර මොරාල් එකක් තියෙන්න ඕනද කියලා ඔයා හිතන්න. හරි. එතකොට ඒක මම දන්නවා මම ඒ ගත්ත තීරණ කවදාවත් වරදින්නේ නැහැ. මම කරන්නේ යහපත් දෙයක් නම් හොඳ දෙයක් නම් ඒක මට අනිවාර්යෙන් තියෙනවා. හරි. එතකොට මම කියන්න ගියේ දැන් මට අත්දැකීම් තියෙනවානේ. මම ඒක මතක් කරේ මට අවුරුදු 4ක 5ක අත්දැකීම් තියෙනවා. ළමයි මාකටිං අපි කරලා තියෙනවානේ. මමත් කරනවා. මගේ තව බිස්නස් තියෙනවා. හරි. මගේ මොකද්ද ෆෝන් ඇක්සසරිස් වලට මට වෙනම බිස්නස් තියෙනවා නම් මම ඔහොම ලොකු එක එතකොට ලෑන්ඩ් සේල් පැත්තට වෙන ඔහොම එක තියෙනවා. හරි. මම දැකපු දෙයක් ලංකාවේ වැඩියෙන්ම අල්ලගන්න ලේසි සල්ලි තියෙන මිනිස්සු. හරි. ඒ කියන්නේ සල්ලි නැති මිනිස්සයා දෙයක් දෙන්න කලින් දෙයක් වියදම් කරන්න කලින් ගොඩක් හිතනවා. මේක දුන්නාම මට මේ ප්‍රයෝජනෙ හම්බෙයිද කියලා ගොඩක් බලනවා. හැබැයි සල්ලි තියෙන මිනිස්සයා ඒක හිතන්නේ එයා එකපාරම කෙලින්ම මොකද කරන්නේ? දීලා දානවා අරක හිතන්නේ. හරි. අනිත් ඒ තමයි ඒ සල්ලි තියෙන මිනිස්සයා හරි කැමති ලොකු ගණන් වල දේවල් ගන්න. එයා හිතනවා මොකක් හරි දෙයක මිල වැඩි වෙන්නෙම ඒක ඇඩ්වාන්ස් වැඩි කියලා. ඔන්න ඔය පාර්ට් එක තමයි ළමයි ගොඩක් මාකටිං කරන කට්ටිය අල්ලන්නේ. හරි. ගාණ වැඩි කරලා චූටි දෙයක් දුන්නත් ඇති. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ මෙහෙම 12500ෙන් මම 50 දෙනෙක් මං බැජ් එකට ගන්නවා කියමුකෝ. හරි. ඊට වඩා හරි ලේසි 30000න් 40000න් 5 දෙනෙක් ගන්න එක. වැඩෙත් ලේසි මහන්සියක් නැහැ. ඕක තමයි මේ රටේ මාකටිං කලාව ඕක. හරි. ඒ නිසා මේ මම කියන්න යන්නේ මේ තුන්වෙනි කාරණේ ගැනද ඔය තැන්වල කියන දේවල් වලට හරි ක්ලාස් වලට යන්න එපා කියලා. මේ කියන්නේ යන අයිතිය ඔයාට ඕන එකක් තියෙනවා. යන්න කැමති දෙයක් කරන්න ඉගෙන ගන්න කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඒ තැන්වල දෙන ඕවර් කොන්ෆිඩන්ස් එකට හො වෙන්න එපා. හරි මෙන්න මේක තමයි සයිකොලොජිකල් පාර්ට් එකේ තුන්වෙනි එක. මොකද එහෙම දැනක් ඔයා පිළිගන්නවා කියන්නේ මම ඕවර් කොන්ෆිඩන්ස් යනවා. මොකද සමහරු කියනවා මේ කන්සෙප්ට් එකේ හරි ගියේ නැත්තම් මං කන කපා ගන්නවා. ඔහොම කියන්නේ.
කන කපා ගන්න පුළුවන් තරම් කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් තමන් ගාව තියෙන සල්ලි ටික ඔක්කොම දාලා ඉවරලා මොකද්ද? හරි. එක ට්‍රේඩ් එකකට දාලා ගොඩ ගිය හැකියි. එහෙම කරන්නේ නැහැ. හැබැයි මිනිසුන්ට කියනවා මේක මෙතෙන්ට ගියේ නැත්තම් මං කන කපා ගන්නවා. හරි. ඉතින් කන කපා ගන්න ඕනේ නැහැ. ඉතින් ඔයා ට්‍රේඩ් එකට ඒක දාලා ඉවරලා ඒක ට්‍රේඩ් එකෙන් ගොඩ යන්නකෝ. ඉවරනේ. හරි. එහෙම නැත්තම් කියනවා මේක මෙතෙන්ට ගියේ නැත්තම් මං ක්ලාස් නවත්තනවා. ඔහම දෙන්නේ. හරි. ඔන්න ඔය දෙන ගොම් පාට් එක තමයි තුන්වෙනි කාරණේ. ඒ කියන්නේ ඕවර් කොන්ෆිඩන්ස් හදන එක. කොන්ෆිඩන්ස් එකක් මනුස්සයෙක්ට තියෙන්න ඕනේ. මම ඒක නෑ කියන්නේ. හරි. හැබැයි මේ ගනුදෙනු කරන්නේ හත් දෙයියනේ ක්‍රිප්ටෝ. මේ මාකට් එකක්. ක්‍රිප්ටෝ හරි ස්ටොක් හරි මොකක් හරි මේ රිස්ක් එකක් තියෙන මාකට් එකක්. හරි. එතකොට මේ මාකට් එකේ ඉඳලා ඒ කියන්නේ ක්‍රිප්ටෝ ගැන හරි අයිඩියා එකක් නෑ නේ. එහෙම තියෙනවා නම් එහෙම කියන්න බෑනේ. මට නම් බෑ. හරි. මට නම් බෑ. මම නම් ඔයාලට කියන්නේ නෑ. ඒ හන්ද තමා මොකටද? මේ ඕවර් කොන්ෆිඩන්ස් නැති මිනිස්සයා තමයි. මෙන්න මේ ඕවර් කොන්ෆිඩන්ස් කියන කොයාලා ගාව තියාගන්න එපා. ඒක තියාගන්න ඕනේ නැති දෙයක්. හරි. මේ ඕවර් කොන්ෆිඩන්ස් නැති මිනිස්සයා තමයි. රිස්ක් මැනේජ්මන්ට් වලට පෙළඹෙන්නේ ළමයි. හරි. හරිද? රිස්ක් මැනේජ්මන්ට් වලට පෙළඹෙන්නේ ඕවර් කොන්ෆිඩන්ස් එක නැති මිනිස්සයා. ඕවර් කොන්ෆිඩන්ස් එක තියෙන මිනිස්සයා රිස්ක් මැනේජ්මන්ට් වලට පෙළඹෙන්නේ නැහැ. හරි. මෙන්න මෙතන මේ වටයක් ගහලා මම ආවේ මේ කාරණා දෙක ඔයාලට පැහැදිලි කරන්න. හරි. ඔයාලට තේරෙනවනේ? ඕවර් කොන්ෆිඩන්ස් එකක් තිබ්බොත් මේ ට්‍රේඩ් එක මෙතනට යනවාම තමයි තක්කේටම යනවා තමයි මම මොකටද ස්ටොප් ලොස් දාන්නේ මම මොකටද සල්ලි වැඩි මම දාන වොලට් එකම හරි ඕවර් කොන්ෆිඩන්ස් එක ඔයාට දෙන්නේ අන්න ඒක හරි හැබැයි ඕවර් කොන්ෆිඩන්ස් නැති මනුස්සයා මොකද කරන්නේ නෑ මේක මෙහෙම ගියාට එහෙම වෙන්නත් පුළුවන් මේ ක්‍රිප්ටෝ මාකට් එකනේ ඒ හන්ද මම දාන සල්ලි මම මෙහෙම දාලා හරියන්නේ නැහැ හරි මම වියදම් කරන එක මම මෙහෙම කරන්නේ නැහැ මම ඉස්සෙල් එක දාන්න ඕනේ මම මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් තියාගන්න ඕනේ ඒ මනුස්සයා පරිස්සම් වෙනවා හරි ඒ හන්දා කන කපා ගන්න කෙනෙක් කන කපාගත්ත දෙන් ක්ලාස් එක නවත්තන කෙනෙක් ක්ලාස් එකත් නවත්තගත්ත දෙන් හරි ඒ ඕන කෙනෙක් ඒ දේ කරගත්ත දෙන් ඔයා ඔයාගේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එක තියාගන්න මොකද එයා ඒක වීඩියෝ එකට දැම්මට ලොස් වුණාට පස්සේ ඔයාට ඇවිල්ලා එයා සල්ලි දෙන්නේ නැහැ හරි වීඩියෝ එක කරන්න ඕනේ හන්දා ඒක දැම්මට ලොස් වුණාට පස්සේ දෙන්නේ ඔන්න ඔය තිත්ත ඇත්ත මතක තියාගන්න හරි ඒක මතක තියාගන්න මම ටිකක් ඇග්‍රෙසිව් වෙන්නත් ඇති මොකද මට ඇත්තට මේ පාර්ට් එකට හරි අවුල් හරි ඒකට හේතුව දැන් අපිත් මාකටින් කරනවානේ හරි මම කීවනේ මම ෆෝන් ඇක්සසරිස් උත් විකුණනවා නම් මම ඒක දේව මට බිස්නස් කීපයක් තියෙනවා එතකොට මොන දේ කරත් ළමයි ඔය වගේ මාකටින් කියන්නේ මිනිස්සෙක් අපිට සල්ලි දීලා කෝස් එකකට එන්නේ ඒ මිනිස්සයා ඉගෙන ගන්න ඒ මිනිස්සයාට අපේ මාකටින් වෙනුවෙන් අපි දෙනවා නම් ඕවර් කොන්ෆිඩන්ස් එකක් පට්ට අවුල් මොකද අපිට කාට දැන් මම නම් 12500 ක්ලාස් එකට ගන්නේ ඒගොල්ලන්ගේ ක්ලාස් ඒ සමහර වෙලාව තියෙන කට්ටිය 30000 40000 නේ. ඒ කියන්නේ ඕක මම මේ ක්ලාස් එකට බයිනවා නෙමෙයි. උගන්නන දේවල් ඇත්තටම ඇඩ්වාන්ස් හොඳයි. හරි මමත් ඒ ඇඩ්වාන්ස් දේවල් උගන්නනවා. හරි. හැබැයි එයාලා වෙනම අරගෙන හරි. උගන්නන පාර්ට් එක ගැන මට කිසි ගැටලුවක් නැහැ. හරි මොකද හොඳට උගන්නන ගොඩක් අය ඉන්නවා. ඒ වගේම දැන් මං විතරක් නෙමෙයි. හරි අඩු ගානට උගන්නන කට්ටියත් ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ට මම දැකලා ඇති TikTok එකේ වුණත් මං ඒගොල්ලන්ට මැසේජ් එකක් දාලා මොකක් හරි වීඩියෝ එකක් දැම්මොත් කමෙන්ට් එකක් දාලා මං ඉන්නවා. මට ඒගොල්ලත් එක්ක කිසිම මේකක් නැහැ. මොකද මම නෙමෙයිනේ ළමයි එකම ගුරුවරයා වෙන්න ඕනේ. හරි මං උගන්නන රටාව මං කතා කරන විදිහ මගේ සවුන්ඩ් එක මගේ ස්ටයිල් එක සෙට් වෙන්නේ නැති මිනිස්සු ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට යන්න තව තැන් තියෙනවා. ඒතකොට මං එකම ගුරුවරයා වෙලා බෑ. ඒ කියන්නේ ගණන් පන්ති කරන්න ඕනේ තරම් ඉන්නේ ඉංග්‍රීසි පන්ති කරන්න ඕනේ තරම් ඉන්නේ. හරි. ඒ නිසා මම කොයි වෙලාවකවත් ඒ මතේ නැහැ. හැබැයි මම එක දරන මතයක් තියෙනවා ලංකාවේ ට්‍රේඩින් කෝස්ට් එක ප්‍රයිස් එක 20000ට නම් අඩු වෙන්න ඕනේ. හරි මමත් 12500 තිබ්බට මං ඉස්සරහට ඕක 15000 10000 විතර මමත් කරයි. හරි මොකද මේ මහන්සි හැරෙට මම ටිකක් වැඩි කරයි. පස්සේ බැජ් වලට දැන් නෙමෙයි බැජ් දෙකක් විතර ගිහින් කරයි. හැබැයි මගේ මේකක් ලංකාවේ රුපියලයාගේ වෙනස්සුන් නැත්තම් මම ජීවිතයට රුපියල් 10000 15000 10000 ඔය සීමාවෙන් එහාට නම් ඔක්කොම උගන්නන්න. හරි. එකක් නෙමෙයි ඔක්කොම උගන්නන්න මම වැඩි කරන්නේ නෑ. මම ඒකට හේතුව මම අර මුලින්ම ඔයාලට කියපු දේ මම ඒකයි පැහැදිලි කරන්න යන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ ආදායම එක්ක ඇත්තටම පොඩි මිනිස්සෙක්ට සාමාන්‍ය මිනිස්සෙක්ට දෙයක් දෙනවා නම් ඒ දේ අපිට කරන්න වෙනවා. හරි රයිට්. මෙතනට කිව්වේ චුට්ටක් වැඩියෙන් ගියා. සෝරි. මෙන්න මේ කැල්ල ඕවර් කොන්ෆිඩන්ස් තියාගන්න එපා. ඕවර් ඒක නැතුව රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකට ඔයා යන්න. ඒක අනිවාර්යයි. හරි. ඊට පස්සේ අපි ඊළඟ පාර්ට් එකට යමු. මට අපරයක් දෙන්න. හරි. මෙන්න මේක. මේකත් අර මෙන්න මේ පළවෙනි කාරණේ වගේම එකක් තමයි. උනාට මේක මම ආයෙ වෙනම කියන්නම්. මේ කැලව තේරුම් ගන්න ඕනේ හන්ද. ඔයාට කරන්න පුළුවන් දේ කරන්න බැරි දේ ඔයා තේරුම් ගන්න ඕනේ ළමයි. හරි.
ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ගෙවෙන විදිහ අනුව, ඔයා ජොබ් එකකට යන විදිහ අනුව, ඔයාට මොකක් හරි වර්ක් ෆ්ලෝ එකක් තියෙන විදිහ අනුව, ඔයා තේරුම් ගන්න ඕනේ මේ ට්‍රේඩින් ෆීල්ඩ් එකට ඇවිල්ලා ඔයාට මේ මාකට් එකත් එක්ක ඉන්න කොයි වගේ කාලයක්ද තියෙන්නේ. හරි. කොයි වගේ කාලයක්ද ඔයාට මේ මාකට් එකත් එක්ක ඉන්න තියෙන්නේ. මොන වගේ ට්‍රේඩින් මෙතඩ් එකකටද එතකොට යන්න පුළුවන්. මොන වගේ ගාණක්ද රිස්ක්, මේ හැමදේම ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක මත. අන්න ඒක තමයි හතරවෙනි කාරණා. හරි. ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට අනුව ඔයාව කියවගෙන හරි කරන්න පුළුවන් දේ බැරි දේ මොකක්ද කියලා තේරුම් අරගෙන මේ වැඩේට බහින්න. උදාහරණයක් විදිහට ඔයාට සෝරි පැය 20 කියන්නේ 8-5 ජොබ් එක කරන කෙනෙක් නම් හරි ඔයා ස්කැල්ප් එන්ට්‍රි වලට යන එක ටිකක් අඩු කරන්න ඕනේ. මම මේ නිකන් පොඩ්ඩක් කියන්නේ පොඩ්ඩක් දල වශයෙන් කියන්නේ මේ මං කියන්නේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක අනුව ඔයා මෙතඩ් එක හදා ගන්න ඕනේ. හරි. ස්කැල්ප් එන්ට්‍රි වලට යන එක ඔයා අඩු කර. එහෙම ගියත් ඔයා බලන්න ඕනේ හැම වෙලේම නෙමෙයි. ඒ අදාළ වෙලාව බලලා යන්න ඕනේ. හැබැයි ඒ අදාළ වෙලාවට නැත්තම් ඔයා නිකන් ඉන්න ඕනේ. ඒ වගේ ඔයා ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට අනුව ප්ලෑන් එක හදා ගන්න ඕනේ. එතකොට අනිත් අය කරන හැමදේම ඔයාට කරන්න බෑ. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ ඊළඟදී. අනිත් කෙනෙක් ඇත්තටම ප්‍රොෆිට් කළා ඩොලර් 200ක් කවුරු හරි අරන් ප්‍රොෆිට් කාඩ් මේක දාලා තියෙනවා කියමුකෝ. කවුරු හරි ඇත්තටම බොරු නෙමෙයි ඇත්තටම කියලා හිතමු. මොකද ලංකාවේ ගොඩක් නම් බොරු දාන්නේ. කමක් නෑ අපි හිතමු ඇත්තටම කෙනෙක් ප්‍රොෆිට් කරලා දාලා තියෙනවා. හරි. ඇත්තටම කෙනෙක් ප්‍රොෆිට් කරලා දාලා තියෙනවා. මේක හොඳට බලන්න. ඔයා මම මේ කියන එක ඇත්තද නැද්ද කියලා ඔයාම හිතන්න. ඔයා ඔන්න ට්‍රේඩින් මෙතඩ් එක එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය හිතන්න. හරි. ඔයා ට්‍රේඩින් මෙතඩ් එකක් හදා ගන්නවා. හරි. ස්කල්පෙන්ට් එකක් කියන්නේ මොකද්ද? මේ හැමදේම ක්ලාස් එකේදී කතා කරනවා. හරි. ඒ කියන්නේ මේවා හිමීට හිමීට අපිට යන්න ඕන දේවල්. ඒ හැම දෙයක්ම කතා කරනවා. දන්නේ නැති කට්ටිය බය වෙන්න එපා. කැන්ඩල් එකක් හැදෙන තැන ඉඳන් බේසික් ලෙවල් එකේ ඉඳන් කතා කරනවා. හරි. රයිට්. මේ කියලමුකෝ. ඔන්න ඔයා හොඳ මෙතඩ් එකක් හදාගන්න. ඔයාට ගැලපෙන මෙතඩ් එකක් හදාගෙන ඔයා දවස් 3-4ක් ඒකෙන් මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක හදාගෙන ලස්සනට ප්‍රොෆිට් කරගෙන යනවා. හැබැයි ඔයාට එන්නේ ඩොලර් 1යි දවසට ඩොලර් 2යි වගේ වොලට් එක ඩොලර් අපි හිතමුකෝ ඩොලර් 100ක් විතර තියෙනවා. හැබැයි ඔයාට දවසට ඩොලර් 2ක් විතර එන්නේ. ඩොලර් 1ක් 2ක් අරගෙන ඉන්නේ. ඔයාගේ මෙතඩ් එකෙන් ඔහම යනවා. අප්පට සිරි. එකපාරම TikTok එකේ උඩට යනකොට දකින්නවා. මේ අපි නම් මෙහෙමයි ට්‍රේඩ් කරන්නේ මේක තමයි පාවිච්චි කරන්නේ අර මං කිව්වේ අපි මෙහෙම නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ මේක මෙහෙම තිත්තටම යනවා මෙන්න අපි ඩොලර් 100ක් ප්‍රොෆිට් කරා ඩොලර් 200ක් ප්‍රොෆිට් කරා කියලා පෙන්වන කාඩ් එක. ඔයාගේ ඔලුවට යනවා මොන මගුලක්ද මම මේ කරන්නේ. හරි මේ අර පොඩි එකා. හරි අර මොකක්ද කියලා වගින්න පොඩි මොකද ඇත්තම එහෙමනේ. හරි අර පොඩි එකා. මේ අකා මේ මෙහෙම ප්‍රොෆිට් කරනකොට මම මොකටද මෙහෙම ඉන්නේ. මමත් දාන්න ඕනේ වොලට් එකෙන් භාගයක් මේක ට්‍රේඩ් එකට. කියලා දාන ඉවරයි. අර ඔයා හදාගත්ත හරි මෙතඩ් ටික ඔක්කොම එක දවසෙන් ඉවරයි. හරි. අපේ මිනිස්සුන්ට ගොඩාක් ඇනෙන්න හේතුව තමයි කාගේ හරි ප්‍රොෆිට් එකක් බලලා ඉවර වෙලා ඒකට අදාළව අපි ට්‍රේඩ් කරන්න පටන් ගන්න එක. ඒක ඇත්තම කතාව. මටත් වෙලා තියෙනවා. මට මේක වෙලා තියෙනවා. හරි. මට වෙලා නැතුව නෙමෙයි. වෙලා තියෙන හන්දනේ මම ඔයාලට කියන්නේ. ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ඒක වැරදි කියලා තේරිච්ච හන්දනේ. මට ඇතුළුව අපි හැමෝටම තියෙනවා ජෙල. ඊරිසියාව කියලා දෙයක්. හරිද? කවුරු හරි ලොකු ප්‍රොෆිට් එකක් ගත්තාම යකෝ මට පුළුවන් නම් මට බැරියයි කියලා පොඩ්ඩක් හිතෙනවා අපිට. හරි. එතක යකෝ මේක මෙහෙම ගන්නවා නම් මටත් පුළුවන් නේ මං ගසල්ලිත් තියෙනවා කියලා අපිට හිතෙනවා. හරි. ඒක මටත් හිතෙනවා ඔයාටත් හිතෙනවා. ඒක මනුස්ස ස්වභාවය. හරිද? ඒක හිතිච්ච ගමන් අපේ සයිකොලොජි එක අවුට් වෙනවා. හරි. ඒක හිතිච්ච ගමන් සයිකොලොජි එක අවුට් වෙනවා. කාගේ හරි ප්‍රොෆිට් එකක් දකිනවා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන් ෆේක් වෙන්නත් පුළුවන්. ඇත්තම එකක් කියලා අපි ගමුකෝ. හරි ඇත්තම එකක් වුණත් දෙයනේ එයා මේ ඔයා. හරි ඒක තේරුම් ගන්න. එතකොට කාගේවත් ප්‍රොෆිට් බලලා ඔයා මේ වැඩේට එන්න වෙන්න එපා. හරි එහෙම වුණොත් වැඩේ ඉවරයි. රයිට්. ඒක තියාගන්න. ඔය කියන්නේ මේක සාමාන්‍ය කෙනෙක් සයිකෝට තේරෙන්නේ මෙච්චර කල් සාමාන්‍ය සයිකොලොජිකල් කාරණා කියලා කතා කරපු කාරණා නෙමෙයි මම මේ කතා කරේ. මේ සෙෂන් එකේ. හරි. වෙනම කාරණා ටිකක් කතා කරේ. හැබැයි මේක තමයි ඇත්තටම ප්‍රැක්ටිකලි කාරණා ටික. මේ ටික වගාව තියෙනවා. ඔයා හිතන්නකෝ. රයිට්. සෝරි. ඔයා හිතන්න. ඔයා මුලින්ම මම කතා කරා අංකික. ඔයා ඇත්ත තේරුම් ගන්න ඕනේ. හරි. දෙක මම කතා කරා. ඔයාගේ මෙතඩ් එකක් හදා ගන්න ඕනේ. ඇත්ත තේරුම් ගන්න ඕනේ. ඔයාගේ මෙතඩ් එකක් හදා ගන්න ඕනේ. ඕවර් කොන්ෆිඩන්ස් තියාගන්න එපා. කන කපා ගන්න එක කපා ගන්න යන්න එපා. ඔයා හරි විදිහට රිලැක්ස් එකේ ට්‍රේඩ් කරන්න රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් අරගෙන. ඒක තමයි ඊළඟ කාරණා. ඊට පස්සේ මම කතා කරා මේ වගේ අනුන්ගේ ප්‍රොෆිට් බලලා ඒක බලාගෙන ඔයා ට්‍රේඩ් කරන්න එපා. ඔයාගේ මෙතඩ් එක මේ හදාගත්ත මෙතඩ් එක තියාගෙන යන්න. හදාගත්ත මෙතඩ් එක තියාගෙන යන්න. මේ හදාගත්ත මෙතඩ් එක තියාගෙන යන්න. අනුන්ගේ ප්‍රොෆිට් බලලා ඉවරලා අනා ගන්න එපා. හරි. ওই කාරණා හතර තමයි දැන් අපි කතා කරේ. හරි. දැන් පැයක කාලයක් ගිහින් දන්නේ නැතුවම ගිහිල්ලා. හරි. තව ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් දාන්න. මම අද ගොඩාක් ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද මෙතන එක එක මට්ටමේ කට්ටිය ඉන්නවා.
chart එකට ඇවිල්ලා ඒකත් මම කියලාම ඉන්නම්. right. මට තාම හිතෙනවා මේක වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් මම කොහෙවත් කපා ගන්නෑ. මට තාම හිතෙනවා වැඩි ප්‍රතිශතයක් මේකට තියෙනවා හැබැයි හරි 70ක් 75ක්ම මේක වෙන්න ඉඩ තියෙනවා. මාකට් එක මෙතනට එයි කියලා මට හිතෙනවා. හරිද? ඒ ආවතින් එහෙම මෙතනින් ෂෝට් එකකට යන්න පුළුවන් මේ විදිහට රිස්ක් එක මැනේජ් කරගෙන. හරි. එතකොට අර දාන්න මම ලැඩ කරන්නේ සාමාන්‍යයෙන් මම මෙන්න එකත් කියලා ඉන්නම් පොඩ්ඩක්. හරි. right. මම අනේ මෙතන අඳින්න නැතුව ඉන්නම් මොකද මේ හරි කමන්නේ. ඒකත් කරමුක අපි. මෙන්න මේ වගේ තැනකට ආවොත් එහෙම පළවෙනි තැනින් අපි හිතමු ඩොලර් 10ක් මම මේ ට්‍රේඩ් එකට වෙන් කරනවා කියලා. මම ඩොලර් 10ම ළමයි මේ එක තැන පළවෙනි තැන දාන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ප්ලෑන් එක හදාගෙන තියෙන්නේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක හදාගෙන තියෙන්නේ මගේ කැපිටල් එකට අනුව ඔන්න මට ඩොලර් 10ක් වෙන් කරන්න පුළුවන්. මම මේ ඩොලර් 10 එකම තැන දාන්නේ මේ පළවෙනි පාර දාන්නේ නැහැ. හරි? මම කරන්නේ ඩොලර් දෙකක් විතර මෙතනින් දානවා. ඊට පස්සේ මෙන්න මෙතනට ආවට පස්සේ තව ඩොලර් දෙකක් දානවා. දැන් මේ මෙතන ගත්තොත් මෙතන ආයෙ තව ස්පෙෂල් පොයින්ට් එකක්. හරි? ආයෙ තව ඩොලර් දෙකක් විතර එතනින් දානවා. හරි? එතකොට 2යි 2යි 4යි. මට තව 6ක් තියෙනවා. ඊටු 6 මම දාන්නේ මෙන්න මෙහෙ. එතකොට මොකක්ද දන්නවද වෙන්නේ? මාකට් එක මේ රේන්ජ් එකේ මෙහෙම උඩට ගියත් මගේ එන්ට්‍රිය මෙතනට ඇවිල්ලා. මේවා අපි කතා කරමු ක්ලාස් වල මම මේ දේවල් හිමීට චුට්ට හරි සරලව කියලා දෙනවා. දැන් මේ දන්න අයට කියන්නේ දන්නේ නැති කට්ටිය කලබල වෙන්න එපා. හරි පොඩි වෙලාවක් අරගෙන මම මේක කියන්නම් තව විනාඩියක් කරා. හරි එතකොට වෙන්නේ මෙතනින් දෙකක් දාලා මෙතනින් දෙකක් දැම්මට පස්සේ එන්ට්‍රි එනවා මෙතනට මේ ලැඩර් කරන්නේ එන්ට්‍රි මෙතනට එනවා. ඊට පස්සේ මෙතනින් එතකොට මෙතනින් දෙක හතරයිනේ. මෙතනින් මෙතනට එද්දි දැන් හතරයි. හයක් මම මෙතනට දැම්මට පස්සේ අත්තම කතාව එන්ට්‍රි මේ දෙකේ මැදටත් නෙමෙයි මෙතනට එනවා. හරි. එතකොට මාකට් එක මෙහෙම ඇවිල්ලා මෙහෙම හැරුණත් හැරිච්ච එක මම ප්‍රොෆිට්. හරි. SL එක ගියොත් එහෙම. එතකොට මේකෙදි හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ මෙතඩ් එකේදී Taman දාන ට්‍රේඩ් 10ක් දැම්මොත් අඩුමාටක්වත් ප්‍රොෆිට් කරන්න ඕනේ. එතකොට තමයි ඕවරෝල් ප්‍රොෆිට් එකක් එන්නේ. හරි. අන්න එකයි. එක මෙතඩ් වල හැටියට වින් රේට් එක වැඩි වෙනවා. දැන් මට මන් දාන ට්‍රේඩ් වල වින් රේට් එක මම මෙච්චර කල් 10ක් ට්‍රේඩ් දැම්මොත් එහෙම 8ක් විතර මට සාමාන්‍යයෙන් හරියනවා. 2ක් විතර SL යන්නේ. එතකොට ඒ නිසා මට මේ මෙතඩ් එක ඇකියුරේට් එක වැඩි. හැබැයි තව කෙනෙක් ස්කැල්ප් වගේ අල්ලනවා නම් ළඟ කියන්නේ මම කියන්නේ රිස්කි ස්කැල්ප් අල්ලනවා නම් හරි ළඟ රිස්කි ස්කැල්ප් අල්ලනවා නම් ඒ කෙනා දාන ට්‍රේඩ් වලින් 4ක් විතර ලොස් වෙනවා නම් හරි 6ක් විතර ප්‍රොෆිට් කරලා 4ක් ලොස් වෙනවා නම් ඒ කෙනාට මේ මෙතඩ් එක හරියන්නේ නැහැ. හැබැයි 10ක් දාලා 6ක් වින් කරලා මම මේක කියන්නේ දැන් මගේ මෙතඩ් එක නෙවෙයි. හැබැයි මේක තව කට්ටිය පාවිච්චි කරන මෙතඩ් එකක් මේක වැරද්දක් නැහැ. ඒතර මම මේක ඇත්තටම කියන්න ඕනේ නැහැ. මට වාසියක් නෙමෙයි මේ කියන්නේ මම උනාට කියන්නම් ඔයාලගේ හොඳට. හරි. දැන් අපි හිතමුකෝ කවුරු හරි වා සිග්නල් ගන්න යන මම මගේ මෙතඩ් එක නෙමෙයි මේක. හරි. මගේ සාමාන්‍යයෙන් 10ක් දැම්මොත් 8ක් විතර හරියනවා. මම අර ලැඩර් කන්සෙප්ට් එක පාවිච්චි කරලා වින් රේට් එක වැඩි කරලා මේ විදිහට තමයි මම මැච් එක ගහන්නේ. හරි. එතකොට ඕවරෝල් ප්‍රොෆිට් මම එක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. දැන් තව සමහර කෙනෙක් ඉන්නවා කියමුකෝ කවුරු හරි සිග්නල් දෙන කෙනෙක්. එයා ස්කැල්ප් හරි මොනවා හරි දෙන්නේ. එයාගේ සිග්නල් 10න් 6යි හරියන්නේ කියලා. 10න් 4ක් එයාගේ ලොස් වෙනවා කියලා. ඒක ගැටලුවක් නෑ ළමයි. 10න් 6ක් හරි ගියත් මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකට අනුව මේ 10න් 6ට අදාළව ප්‍රොෆිට් වෙන විදිහේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් යට තියෙනවනේ. හරි. ඒ කියන්නේ එතකොට කෙලින්ම දාන්න තියෙන RR රේෂියෝ එක ලැඩර් කන්සෙප්ට් පාවිච්චි කරන්න බෑ මෙතකොට. හරි. මෙහෙමනම් වෙන්නේ ලැඩර් කන්සෙප්ට් පාවිච්චි කරන්න බෑ. එතකොට කෙලින්ම 1 to 1 මේකක් තියලා කියන්නේ 1 to 1 කියන්නේ 1 to 1 නෙමෙයි. හරිද? රිස්ක් රේෂියෝ එක ලස්සනට තියලා ඉවර වෙලා හොඳ රේෂියෝ එකක් තියලා ඉවර වෙලා SL එකක් සහ මේකක් තියලා ටේක් ප්‍රොෆිට් එකක් තියලා ඉවරලා එහෙම ගන්න පුළුවන් එතකොට. හරි. එතකොට අවුලක් නැහැ. 10න් 4ක් ගියත් මොකද එතකොට මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකේ විදිහට ඕවරෝල් ප්‍රොෆිට්. හරි. කොහොම හරි වෙන්න ඕනේ ඕවරෝල් ප්‍රොෆිට් වෙන එකනේ. එහෙනම් මේ මගේ මෙතඩ් එක නොවන මේ මෙතඩ් එක කවුරු හරි යූස් කරලා හරි මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකට යනවා නම් රෙස්පෙක්ට්. අවුලක් නැහැ. එයාට මම ගරු කරනවා අවුලක් නැහැ. හරි. එතකොට මේක තමයි තියෙන්නේ මේ මනි මැනේජ්මන්ට්. හරි. මෙන්න මේ කැල්ල තියෙන්න ඕනේ මිනිස්සෙගේ මේ කැල්ල තියෙනවා නම් එයා පාවිච්චි කරන මෙතඩ් එක මොකක් වුණත් ගැටලුවක් නැහැ. හරි. මෙතනට හරි එතකොට ඔන්න ඕකයි මෙතන සිද්ධිය මම දැන් අප්ඩේට් එක ගැන ගත්තොත් මම තාම හිතන දැන් මේක යන්න පුළුවන් කොහොම හරි මම තාම විශ්වාස කරනවා මෙතනට ඒක එතනට આવත් මම ලැඩර් කන්සෙප්ට් එක පාවිච්චි කරලා ගන්නවා හැබැයි 70ක් නම් 75ක් නම් chance එක තියෙන 125ක් තියෙනවා SL එක වදින්නත් හරි එහෙම වුණොත් මම අර කිව්වා වගේ අනේ මං කොහෙවත් මේව කරගන්න යන්නේ නැහැ කන කපා ගන්න නැහැ එහෙම කරන්නේ නැහැ හරි ඔන්න ඒක හරි හරි දැන් මට දාන්න මොනවා හරි ගැටලු තියෙනවා දැන් වෙලාව 9යි අපි පැයක් කතා කරා මොනවා හරි හරි ක්ලාස් එක ගැන මම පොඩ්ඩක් ඉක්මනින් කියන්නම් ලොකුවට නෙමෙයි මම දැන් ගොඩක් වෙලා ඒක ගැන කියවනේ මම චුට්ටක් කියන්න හරි A to Z කතා කරනවා කලින් කිව්වා වගේ කිසිම දෙයක් අඩුවක් කරන්නේ නැහැ පටන් ගන්න තැන ඉඳන් මම ගන්න බැජ් එකට 30ක් විතර කලින් බැජ් එකේ ළමයි මෙතන ඉන්නවනම් මම දැක්ක එක්කෙනෙක් දෙන්නෙක් හිටියා හරි ඉන්නවනම් එයාලා දන්නවා 30ක් ඒ බැජ් එකේ ඉන්නේ 32යි අපිට ඔව් 32 33ක් විතර එතකොට ඒ ගාන තමයි ගන්න මොකද මට ඒතකොට ඉන්ඩිවිජුවල් ගයිඩ් එක දෙන්න පුළුවන් A to Z කතා කරනවා කිසිම දෙයක අඩුවක් තියන්නේ නැහැ ඔයාලට 1,20,000ක් විතර යන කන්සෙප්ට් හැම එකක්ම මම මේ මාස 3 කතා කරනවා. කොටිම කිව්වොත් සරලව මෙච්චරයි කතාව. හරි. මාස 3ක් ක්ලාස් එක තියෙනවා.
මෙන්න මේ කැල්ල මම වැඩි හයිලයිට් කරන්නෙත් නැත්තේ මේ කැල්ල මම වැඩි හයිලයිට් කරන්නේ නැත්තේ මොකද මාස 4ක් කිව්වොත් එහෙම කට්ටිය බය වෙනවා. හරි මාස 3ක් ක්ලාස් එක තියෙනවා. ඊට පස්සේ එක මාසයක් කෙලින්ම ලයිව් එන්ට්‍රීස් ඔයාලත් එක්ක අරගෙන ඔයාලා ඇනලයිස් කරලා මේවා කරලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යනවා. මම අර කියවනේ ඔයාලා මං එළියට දාන්නේ ඔයාලට මෙතඩ් එකක් හදලා තියලා. හරි ඒකට වෙනම මාසයක් තියෙනවා. ඒ කියන්නේ 30ක් ක්ලාස් එකේ ඉන්නවනම් 30 දෙනාට මෙතඩ් 30ක් තියෙන්න ඕන. හරි. ක්ලාස් එකට එන කට්ටිය දන්නවා කලින් ක්ලාස් එකට මගේ වෙනම පොතක් තියෙනවා. මේ පොතේ ක්ලාස් එකට පොත ගන්න මම තියාගෙන ඉන්නවා. මේ පොතේ හැම ළමයෙක්ගේම නම තියෙනවා. එයාලා යන විදිහ තියෙනවා. එයාලා වැඩ කරන විදිහ තියෙනවා. ඒ අනුව මම එයාලත් එක්ක කතා කරලා මෙතඩ් එකක් හදනවා. ඔහොම තමයි ක්ලාස් එකේ යන්නේ. මට කරන වැඩේ හරියට කරන්න ඕන කියන මතේ ඉන්නේ. හරි. එතකොට ෆන්ඩමෙන්ටල් ගැන වෙනම කතා කරනවා. ටෙක්නිකල් ඇනලයිස් වගේම ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කතා කරනවා. මේ අර කන්සෙප්ට් ටික. චාට් එතකොට ලයිෆ් ටයිම් චාට් ෂෙයාරින් කියන්නේ චාට් ෂෙයා කරගෙන වෙනම ගයිඩ් කියන්නේ VIP එක නෙමෙයි වෙනම චාට් ෂෙයා කරගෙන මොකද මගෙන් ඉගෙන ගන්න ළමෙක් මං එළියට දාන්නේ මගේ සිග්නල් එකත් ඕනේ නැති තරමට හදලා. ඒ කියන්නේ වෙන්න ඕනේ. මගෙන් ඉගෙන ගන්න ළමෙක්ට ආයේ මගේ සිග්නල් ගන්න වෙනවා කියනවා නම් ඒක ඔයාලා හිතන්න. හරිද? මං එහෙම මම ක්ලාස් එකට එන කිසිම කෙනෙක්ට මගේ සිග්නල් ගන්න කියන්නේ නැහැ. එයා එළියට යන්න ඕනේ මාගේ සිග්නල් ගන්න බලාගෙන නෙමෙයි. හරි? එයාට මෙතඩ් එකක් තියාගෙන එයාගේ ට්‍රේඩ් කරන්න බෑ. ඒ තත්තර මං හදනවා. මං 100 මගේ 150 දෙනවා. ඊටු 150 ඔයාලා දෙන්න. එතකොට හදාගන්න පුළුවන් අපිට. හරි? රයිට්? එතකොට අපේ ගෲප් හැමෝම එකතු වෙලා අපි chart share කරගෙන මන් දාන chart උත් මගේ entry share කරගෙන කෙලින්ම lot size පිටින් දාගෙන මෙහෙම යන එහෙම chart sharing වෙනම group එකක් හම්බ වෙනවා lifetime මේකේ access එක තියෙන. හරි? risk management අපි දැන් අද චුට්ටක් කතා කරා. තව මේකේ උඩ තියෙනවා කතා කරන්න. risk management අපි වෙනම කතා කරනවා. guide එක individual guide එක කොහොමද දෙන්නේ. හරි? time management ඒ ඔක්කොම දෙන්න. හරි. එතකොට updated content මෙන්න මේක තමයි වැදගත්ම දේ. දැනට මාකට් එකේ තියෙන ඇඩ්වාන්ස් කන්සෙප්ට් එක order flow නේ. order flow වලින් පස්සෙත් ළමයි තව ඇඩ්වාන්ස් කන්සෙප්ට් එන්න පුළුවන්. මේක විතරක් නෙමෙයි මාකට් එකේ තියෙන එකම ඇඩ්වාන්ස් කන්සෙප්ට් එක. හරි. තව මාකට් එකට ඇඩ්වාන්ස් කන්සෙප්ට් මොනවා වෙන්න පුළුවන්ද? කාලෙන් කාලට එන්න පුළුවන්. එතකොට එකපාරක් අපේ ක්ලාස් එකට ජොයින් වෙච්ච ඔයාට ලයිෆ් ටයිම් ඕනේ ක්ලාස් එකට ඇක්සස් තියෙනවා. හරි. ඒ කියන්නේ ඔයා එකපාරක් මගේ ක්ලාස් එකට ආවනම් එහෙම ඔයාට ආය මාත් එක්ක කතා කරලා කිසිම පේමන්ට් එකක් කරන්නේ නැතුව ජොයින් වෙන්න පුළුවන්. එතකොට මේ කෝස් කන්ටෙන්ට් එක මම අප්ඩේට් කරනවා තව මෙතඩ් එකක් අලුතෙන් ආවොත්. ඒ අලුතෙන් එන මෙතඩ් එක ඉගෙන ගන්න ආයෙ රුපියල් 30000ක් දීලා කොහෙටවත් යන්න ඕනේ නැහැ. මම උගන්වනවා මම උගන්වන එක මදි වගේ නම් ඔයාලා කැමැත්තක් කරගන්න. මොකද ඒක හම්බෙන්නේ නිකන් එතකොට. හරි. එතකොට මදි වගේ නම් මොකක් හරි කරගන්න. හැබැයි මදි නොකියන්න මම උගන්වනවා. මම ඒකට ආයෙ පේමන්ට් එකක් ගන්න නැහැ. හරි. මොකද මම කලින් කියන්නේ මම කන බොන ජීවත් වෙන වෘත්තිය නෙමෙයි මේක. මම මේ දේවල් හැමදේම ගොඩනගා ගත්තේ ක්ලාස් පටන් ගන්න කලින්. හරි. දැන් මම ක්ලාස් පටන් ගන්න දැන් ක්ලාස් පටන් ගන්න මම හිමීට යන්නේ. හරි. එතකොට මම ඒ හන්දා මේක මත නෙමෙයි මං යැපෙන්නේ. ඒ හන්දා මට ඕනේ නැහැ ආය අලුතෙන් කන්සෙප්ට් ආවම ඔයාලගෙන් අලුතෙන් ගන්න. රයිට්. එතකොට ඔය විදිහට තමයි ක්ලාස් එකේ වැඩ ටික යන්නේ. අහලා තියෙනවා රෙකෝඩින් දෙනවද කියලා. රෙකෝඩින් දෙනවා ලයිෆ් ටයිම් ඇක්සස් දෙන්නේ නැහැ. ඒකට හේතුව ලයිෆ් ටයිම් ඇක්සස් දුන්නාම පළවෙනි කාරණේ ඔයාලා බලන්නේ. හරි ඒක මට වෙලා තියෙනවා. මං කලින්ම දැන් අවුරුදු 2කට 3කට කලිනුත් අර මම කෝ-ෆවුන්ඩර් විදියට හිටපු ආයතනේ පොඩි කාලයක් ක්ලාස් කරා නේ අපි පටන් ගන්න ක්ලාස් කරා. හරි ක්ලාස් කරාට ඒත් උනේ රෙකෝඩින් දුන්නාට පස්සේ ළමයි බලන්නේ. views එන්නේ නැහැ ළමයි බලන්නේ. ඒ නිසා මම රෙකෝඩින් දෙනවා මාස දෙක කාලයක් දෙනවා රෙකෝඩින් එකේ ඇක්සස් එක බලන්න අනිවාර්යෙන් මේ මාස දෙක ඇතිනේ. මාස කියන්නේ එක රෙකෝඩින් එකකට මාස දෙකක කාලයක් දෙනවා. බලන්න. හැබැයි බලලා බැරි වෙලා හරි මොකක් හරි සාධාරණ හේතුවක් තිබ්බොත් මට වෙනම කතා කරන්න සාධාරණ හේතු ඉදිරිපත් කරන්න. මෙන්න මේ හන්දස මෙහෙම වුණා කියලා. හරි. එහෙම වුණොත් ආයෙ බාරක් ඇක්සස් එක දෙනවා බලලා මේවා කරන එක ගැටලුවක් නෑ අපි ෂේප් එකේ එහෙම හදාගමු හැබැයි ඔයාගේ උනන්දු ඇති කරන හන්ද මම ඒකට ඇක්සස් එක මාස දෙකයි දෙන්නේ රෙකෝඩින් වල. ඒ කියන්නේ අද ක්ලාස් එක තිබ්බොත් එහෙම අද රෑම වගේ වෙද්දි ගොඩක් වෙලාවට ඔයාලට අද රෑ හරි හෙට උදේ වගේ වෙද්දි ඒ අදාළ ක්ලාස් එකේ රෙකෝඩින් එක ඔයාලට හම්බ වෙනවා. එතකොට නැවත නැවත ඒක බලලා ඉවරලා අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි කෙනෙක් උනත් ඒක බලලා මොකක් හරි තියෙන ගැටලුවක් මගෙන් අහගෙන යන්න පුළුවන්. එහෙම තමයි වැඩේ යන්නේ. හරි. මොනවා හරි ඔයාලට ගැටලු තියෙනවා නම් දාන්න. ට්‍රේඩින් ගැන හරි ක්ලාස් එක ගැන ඕන දෙයක් හරි ට්‍රේඩින් ගැන හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් දාන්න. right. මිලා ෆොරෙක්ස් ක්ලාස් එකක් දැම්ම පටන් අරගෙන නැහැ. ඉස්සරහට අයිඩියා එකක් තියෙනවා. නමුත් දැන් ක්‍රිප්ටෝ විතරයි කරන්නේ. සතියට දවස් දෙකක් ක්ලාස් එක තියෙනවා. ඊළඟ බැච් එක තියෙන්නේ බදාදායි සිකුරාදායි. 8 ඉඳන් රෑ 8 ඉඳන් 10 වෙනකම්. ඔව් ඉන්ස්ටෝල් වලින් කියන්නේ දෙපාරකට ගෙවන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් කෝස් ෆී එක එකපාර ගන්න මම ගන්න පොඩි ගාණක් නිසා පොඩි ගාණක් නේ ගන්න 12500ක් නිසා පේමන්ට් එක එකපාර ගන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමක් නැහැ කතා කරන්න. මුලින් භාගයක් ගෙවලා ඊටු භාගය ඊළඟ මාසේ ගෙවන විදිහට අපි හදලා දෙන්නම්. කට්ටියත් එක්ක කතාවලා එහෙම හදලා දෙන්න. හරි.
ක්ලාස් එක ගැන මහන්න එපා. ඒකට මම නිකන් මේ ක්ලාස් එක ප්‍රොමෝෂන් කරන්න ගත්ත එකක් විතරක් වෙනවා. මොනවා හරි ට්‍රේඩින් ගැන තියෙන දේකුත් අහන්න. ප්‍රශ්න නැන්ද ළමයි මොකද්ද දැන් හරි ඔයාලගේ තත්ත්වය කියන්නකෝ. ඔයාලා මේ වෙන හරි කට්ටිය දැම්ම P&L මේ විදිහට තියෙන්නේ කියලා. හරි. රයිට් මට ඉස්සෙල්ලා කියන්නකෝ මේ ක්ලාස් එකෙන් ඔයාලට මොකක් හරි වැඩකට ඇති දෙයක් වුණාද කියලා. කියන්නේ ක්ලාස් එක කියන්නේ මේ සෙෂන් එකේ. thank you. ඔයාලට දැනෙන මොකක් හරි දෙයක් දාන්න කියලා. මේකෙන් ඔයාලට දෙයක් වුණාද කියලා නිකන් වුණාද නැද්ද කියලා හරි මට දැනගන්න. ඊළඟ පාර මම තව මොනවා හරි කරන්න ඕනේද නැත්නම් මේ යන විදිය හොඳයිද? මොකක්ද කියලා හරි මට දැනගන්න. ඔයාලා දෙයක් ගත්තද? කවුත් හරින් දාලා තියෙනවා කලින් ඉඳන් දන්නවා. හොඳ නිසා අය කියලා thank you හරි. සෙෂන් එක හොඳයි thank you. හරි. එහෙනම් මං හිතනවා ඔයාලා මේ වෙන් කරපු පැයක අලුත් අයට ගොඩක් හොඳයි. right thank you. මේ වෙන් කරපු පැයක කාලෙන් ඔයාලා මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා හිතනවා. හරි. එහෙනම් මං වැඩි වෙලා අදින්නේ නැහැ. ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙන අදහසක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න ඕන තරම් contact numbers තියෙනවා Telegram එකේ තියෙනවා WhatsApp එකේ තියෙනවා දාන්න. අනිත් අයටත් මං කියන්නේ හැමදාම stop loss දාන්න පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. අපි මේ කතා කරපු risk management money management method ටික තියාගන්න මේ විදිහට psychology එක හදාගන්න කිසිම කෙනෙක් ඕනේ නැහැ. මගේ signal එකත් ඔයාට ඕනේ නැහැ එතකොට. හරි ඔයාලට මේ ගේම ගහන්න පුළුවන්. මේ ටික හදාගන්න. හදාගෙන බලන්න අනිවාර්යෙන් පුළුවන්. හරි. right. එහෙනම් අපි session එක wind up කරමු. thank you ආවට. එහෙනම් හැමෝටම good night.